ගන්න පුතේ එක්සෑම් පොයින්ට් ටියුට් එකේ 17 වෙනි ප්‍රශ්නේ. අයිති කරන්න බලන්න. මේකේ 17 ප්‍රශ්නේ 17. පටන් ගන්න කරන්න. කරන්න පටන් ගන්න 17 වෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන පරමාණුක සංඝටක සඳහා පිළිතුරු සපයන්න. මේක විභාග ප්‍රශ්නයක් පුතේ. හරි මේක විභාග ප්‍රශ්නයක්. බලන්න ABCD කියලා පරමාණුක සංඝටක තියෙනවා. පරමාණුක සංඝටක. පුතාලා කරන්න බලන්න මේක. මම පොඩි වෙලාවක් දෙන්නම්. ඒකේ තියෙනවා සමස්ථානික යුගල, ධනායනේ, ඍණායනේ ඒව නම් කරන්න. පොඩක් කරන්න පුතේ. ඉක්මනට කරන්න. දහත් වෙනි ප්‍රශ්නේ කරන්න පුතේ. හොඳ ප්‍රශ්නයක්. පුතේ චූට්ටක් පොඩි පොඩ්ඩක් මේම අහගන්නකෝ. පොඩක් අහගන්න. මොනවද පුතාලා මේ සමස්ථානික කියලා කියන්නේ? සමස්ථානික. මොනවද පුතේ සමස්ථානික කියලා කියන්නේ? සමස්ථානික. ඔයාලට මම මෙහෙම කියන්නම්. මම මෙන්න පරමාණුවක් තියෙනවා මෙහෙම. මේ පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙන පුතේ ප්‍රෝටෝන 11ක්. නෑ ප්‍රෝටෝන 6ක්. මේක නියුට්‍රෝන 6ක් තියෙනවා. නියුට්‍රෝන 6යි. එතන මේක ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 6 තියෙන්නේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් විදිහට. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් විදිහට. මෙන්න මෙහෙම. අහගන්න. අහගන්න පුතේ. පරමාණුවක් තියෙනවා. මේ පරමාණුවේ ප්‍රෝටෝන 6ක් තියෙනවා. නියුට්‍රෝන 6ක් තියෙනවා. අපි දන්නවා පුතේ ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමාන වෙනවා. මේකේ ප්‍රෝටෝන 6ක් තියෙනවා. මේකේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ පුතේ 6යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් 2 4. හරි? අපි කවුද මේ පරමාණුව පුතේ? හරි? මේ පරමාණුව අපි කවුද කියලා අඳුරගන්නේ මේකේ තියෙන ප්‍රෝටෝන ගානෙන්. අපි පරමාණුවක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගානට අපි නමක් කියනවා මොකද්ද? පරමාණුක ක්‍රමාංකය කියලා. එතකොට මේකේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 6ක් තියෙනවනේ පුතේ. මේකේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 6ක් තියෙනවා. ඒ කියන්නේ මේකේ පරමාණුක ක්‍රමාංකය 6යි. මේකේ පරමාණුක ක්‍රමාංකය 6යි. එතකොට මේකේ ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමානයිනේ. එහෙනම් මේකේ ඉලෙක්ට්‍රෝන ගානත් 6යි. ඒතර ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 4. එතකොට අපි මේක සම්මත ආකාරයට ලියන්න මෙහෙමයි. ප්‍රෝටෝන 6 නම් පරමාණු ක්‍රමාංකය 6යි. ඒ කියන්නේ මෙයා 6 වෙනි කොටුවේ ඉන්නේ. අපි දන්නවා පුතේ 6 වෙනි කොටුවේ ඉන්නේ මූරවිය තමයි කාබන්. එහෙනම් මේ කාබන් කියන මූරවිය මේ තියෙන්නේ. හරි අපි දන්නවා පුතේ 6 වෙනි පෙට්ටියේ 6 වෙනි කොටුවේ ඉන්න මූරවිය කාබන්. ඒතර මේ තියෙන්නේ මේ කාබන් කියන මූරවිය. ඒතර කාබන් වල පරමාණු ක්‍රමාංකය 6යි පුතේ. ඒතර බලමු පුතේ මේක ස්කන්ධ ක්‍රමාංකය කීයද කියලා. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන නියුට්‍රෝන එකතුවයි 12යි. එහෙනම් මේ කාබන් පරමාණුව 1206. දැන් බලමු තවත් පරමාණුවක් තියෙනවා මෙන්න මෙහෙම. මේ පරමාණුවේ තියෙන පුතේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 6ක්. හැබැයි මේකේ නියුට්‍රෝන 7ක් තියෙනවා. මේකේ ප්‍රෝටෝන 6 නම් අපි දන්නවා ඉලෙක්ට්‍රෝන 6 වෙන්න ඕනේ. ප්‍රෝටෝන 6 නම් ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන උදාසීන පරමාණුවක. ඒතර ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 4යි. බලමු මේ පරමාණුව කවුද කියලා.
මේකේ ප්‍රෝටෝන 6ක් තියෙනවා නම් පරමාණු ක්‍රමාංකය 6යි. පරමාණු ක්‍රමාංකය 6 නම් මේක 6 වෙනි කොටුවේ 6 වෙනි කොටුවේ ඉන්නේ මූරවි තමයි පුතේ කාබන්. එහෙමනම් දරුවෝ මේකත් මේ කාබන්ම තමයි. මේ කාබන්ම තමයි. ඒතර මේක කාබන් මේක කාබන්. ඒතර මේක පරමාණු ක්‍රමාංකය 6යි. හැබැයි පුතේ මේ කාබන් පරමාණුවේ තියෙන නියුට්‍රෝන 7ක් නේ. මේකේ නියුට්‍රෝන 7ක් තියෙනවා. ඒතර නියුට්‍රෝන 7ක් තියෙන නිසා මේක ස්කන්ධ ක්‍රමාංකය වෙන්නේ ප්‍රෝටෝන නියුට්‍රෝන එකතුව. එතකොට මේක ස්කන්ධ ක්‍රමාංකය 6යි 7යි 13යි. මෙන්න බලන්න තව පරමාණුවක් පුතේ. මේකේ න්‍යෂ්ටීය ප්‍රෝටෝන 6ක් තියෙනවා. න්‍යෂ්ටීය ප්‍රෝටෝන 6ක් තියෙනවා. මේක එතකොට න්‍යෂ්ටීය නියුට්‍රෝන 8ක් තියෙනවා. හරි. ප්‍රෝටෝන අය නම් උදාසීන පරමාණුවන් නම් ඉලෙක්ට්‍රෝනත් 6ක් තියෙනවා. ඒත් ඉලෙක්ට්‍රෝන 6 තියෙන්නේ මෙහෙමයි. ඉලෙක්ට්‍රෝන 2යි ඉලෙක්ට්‍රෝන 4යි. හරි. ඒතර ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගාන අනිවාර්යෙන් පරමාණුක සමාන වෙනවා. ඒතර මේ කවුද මේ පරමාණු? ඒත් ප්‍රෝටෝන 6යි. එහෙමනම් මේකේ පරමාණු ක්‍රමාංකය 6යි. පරමාණු ක්‍රමාංකය 6 නම් මේක 6 වෙනි කොටුවේ ඉන්න මූරාව්‍ය ඒත් කාබන්ම තමයි පුතේ. මෙයාත් කාබන්මයි. ඒතර හැබැයි මේක ස්කන්ධ ක්‍රමාංකය ගත්තොත් ප්‍රෝටෝන ගාන නියුට්‍රෝන ගාන එකතු 6යි 8යි 14යි. දැන් බලන්න පුතේ මේ පරමාණු තුන සංසන්දනය කළා. පළවෙනි පරමාණුව කාබන්, දෙවෙනි පරමාණුව කාබන්, තුන්වෙනි පරමාණුව කාබන්. හේතුව පරමාණු ක්‍රමාංකයයි පරමාණු ක්‍රමාංකයයි පරමාණු ක්‍රමාංකය 6යි. ප්‍රෝටෝන 6යි ප්‍රෝටෝන 6යි ප්‍රෝටෝන 6යි. ඉලෙක්ට්‍රෝන 6යි ඉලෙක්ට්‍රෝන 6යි ඉලෙක්ට්‍රෝන 6යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 4. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 4. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 4. හරි. ඊට පස්සේ පුතේ නියුට්‍රෝන 6යි නියුට්‍රෝන 7ක් තියෙන කාබන් පරමාණු නියුට්‍රෝන 8ක් තියෙන කාබන් පරමාණු. ඒතර මේක ස්කන්ධ ක්‍රමාංකයේ නියුට්‍රෝන 6 නිසා ස්කන්ධ ක්‍රමාංකය 12යි. නියුට්‍රෝන 7 නිසා ස්කන්ධ ක්‍රමාංකය 13යි. නියුට්‍රෝන 8 නිසා ස්කන්ධ ක්‍රමාංකය 14යි. ඉතින් පුතේ මේ පරමාණු තුන සංසන්දනය කරලා බැලුවොත් හරි මේ කාබන් පරමාණු තමයි මේ තියෙන්නේ. හැබැයි මේ කාබන් පරමාණු වල වෙනසක් තියෙනවා ස්කන්ධ ක්‍රමාංකය වෙනස්. එහෙනම් අපි කියනවා මෙහෙම ඒතර මෙව්වා ඉන්නේ එකම කොටුවක. ඒ කියන්නේ සම ස්ථානයක ඉන්නේ. සම ස්ථානයක ඉන්න නිසා මෙව්වට අපි නමක් දෙනවා මොනවද? සමස්ථානික. හරි. සම ස්ථානයක සිටින නිසා මෙව්වා සමස්ථානික. එහෙනම් මෙව්ව තමයි පුතේ කාබන් වල මොනවද මේ? මේ කාබන් වල සමස්ථානික. එහෙනම් මොනවද සමස්ථානික කියන්නේ? පරමාණුක ක්‍රමාංක සමාන වූද? ස්කන්ධ ක්‍රමාංක වෙනස් වූද? එකම මූලව්‍යක වෙනස් පරමාණු. මොනවද සමස්ථානික කියන්නේ? පරමාණු ක්‍රමාංක සමාන වූද? ස්කන්ධ ක්‍රමාංක අසමාන වූද? එකම මූලව්‍යක වෙනස් පරමාණු. හරි. අපි සාමාන්‍යයෙන් පුතේ මේ සමස්ථානික කියන එක අඳුරගන්නේ මෙහෙමයි. යට සමාන උඩ අසමාන වුණා. දැන් බලන්නකො මේ සමස්ථානික තුන. දැන් මේක යට සමාන වෙලා උඩ අසමාන වෙලා යට සමාන වෙලා උඩ අසමාන වුණොත් ඒවා සමස්ථානික. හරි. පොඩි නෝට් එකක් ගමුද පුතේ අපි? අද ලියන්න. සමස්ථානික කියලා දාන්න. ෂෝට් නෝට් එකක් ගන්න පුතේ. සමස්ථානික. දැන් මෙන්න මේක අඳින්න. කටුවට ගන්න. පළවෙනි පරමාණුවේ ප්‍රෝටෝන 6යි නියුට්‍රෝන 6යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 4යි. මේක සම්මත ආකාරයට ලියන්න 1206යි. දෙවෙනි පරමාණුව ප්‍රෝටෝන 6යි නියුට්‍රෝන 7යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 4 සම්මත ආකාරයේ 1306යි. මේක ටක් ගාලා අඳින්න පුතේ. ඊළඟට තුන්වෙනි එක ප්‍රෝටෝන 6යි නියුට්‍රෝන 8යි සම්මත ආකාරයේ 1406යි. ටක් ගාලා ගහගන්න පුතේ නෝට් එක. ශනිකෝ ගහගන්න නෝට් එක. මේ නම හැදුනේ සම ස්ථානික. එකම කොටුවක තමයි මේ තුන් දෙනාම ඉන්නේ.
තව වෙලා ඕන ළමයි රයිස් හෑන්ඩ් කරන්න පුතේ. තව වෙලා ඕන නම් රයිස් හෑන්ඩ් කරන්න. වෙලා ඕනද පුතේ? වෙලා ඕනේ නැහැ. මේක ඇඳගත්තද පුතේ? ඇඳ ගන්න. නෝට් එක ගන්න අනිවාර්යයෙන්. එහෙනම් යටින් ලියාගන්න පොඩි මාතෘකාවක්. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. පරමාණුක ක්‍රමාංකයේ සමාන වූද පරමාණුක ක්‍රමාංකයේ සමාන වූද ස්කන්ධ ක්‍රමාංකයේ අසමාන වූද ස්කන්ධ ක්‍රමාංකයේ අසමාන වූද එකම මූලද්‍රව්‍යයක වෙනස් පරමාණු එකම මූලද්‍රව්‍යයක වෙනස් පරමාණු සමස්ථානික වේ. එකම මූලද්‍රව්‍යයක වෙනස් පරමාණු සමස්ථානික වේ. එකම මූලද්‍රව්‍යයක වෙනස් පරමාණු සමස්ථානික වේ. එකම පරමාණුක වෙනස් එකම මූලද්‍රව්‍යයක වෙනස් පරමාණු සමස්ථානික වේ. මෙහෙම ලියන්න. යට සමාන උඩ අසමාන වුණා. යට සමාන උඩ අසමාන ඒවා. අන්න මේකයි පුතේ මේක පාඩම් කරගන්න කෙටිම ක්‍රමය. යට සමාන වෙලා උඩ අසමාන වුණොත් ඒවා සමස්ථානික. යට සමාන උඩ අසමාන ඒවා. ඉන ලියන්න සමස්ථානික වල සමානකම්. සමස්ථානික වල සමානකම්. ෂෝට් නෝට් ගන්න සමස්ථානික වල සමානකම්. සමස්ථානික වල සමානකම් එක ප්‍රෝටෝන දෙක ඒ නිසා පරමාණුක ක්‍රමාංකය 3 ඉලෙක්ට්‍රෝන 4 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 5 රසායනික ගුණ. රසායනික ගුණ. ඔන්න පුතේ සමස්ථානික වල සමානකම් ටික පාඩම් කරගන්න. ප්‍රෝටෝන සමානයි. ඒ නිසා පරමාණුක ක්‍රමාංක සමානයි. ඉලෙක්ට්‍රෝන සමානයි. ඉලෙක්ට්‍රෝන වින්‍යාස සමානයි. රසායනික ගුණ සමානයි. රසායනික ගුණ සමානයි. රසායනික ගුණ සමානයි. මේ ෂෝට් නෝට් ගහගන්න පුතේ. සමස්ථානික වල සමානකම් කවදාවත් සමස්ථානික වල රසායනික ගුණ වෙනස් වෙන්නේ නැහැ පුතේ. ඔයා දන්නවද රසායනික ගුණ රඳාපවතින්නේ මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ මත. පුතේ මේ රසායනික ගුණ රඳාපවතින්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ මත. දැන් මේ වගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සමානයි. ඒ නිසා රසායනික ගුණ සමානයි. ඉන ලියන්න සමස්ථානික වල අසමානකම්. දැන් අසමානකම් මොනවද අසමානකම් ටික? අසමානකම් ලියන්න අසමානකම් එක නියුට්‍රෝන සංඛ්‍යා අසමානයි. එම නිසා ස්කන්ධ ක්‍රමාංක අසමානයි. මේ නෝට් දෙන්නේ පුතේ පාඩම් කරගන්න. ඇත්තට අපි දැක්ක පුතේ මෙතන නියුට්‍රෝන සංඛ්‍යා තමයි වෙනස් වෙන්නේ නේ. නියුට්‍රෝන සංඛ්‍යා වෙනස් වෙනවා. එතන පුතේ ස්කන්ධ ක්‍රමාංක වෙනස් වෙනවා. එරසල යන්න ස්කන්ධ ක්‍රමාංක වෙනස් ඒ නිසා ලියන්න. භෞතික ගුණ වෙනස්. භෞතික ගුණ. භෞතික ගුණ වෙනස්. භෞතික ගුණ වෙනස්. මොනවද භෞතික ගුණ කියලා කියන්නේ? භෞතික ගුණ වෙනස්. මොනවද භෞතික ගුණ කියලා කියන්නේ? පුතේ භෞතික ගුණ දාන්න මේ ඉරක් ගහලා
බහුතු ගුණ දාන්න ස්කන්ධ ඝනත්වය තාපාංක. අපිට නෝට් එක ලියා ගන්න ඔය ෂෝට් නෝට් පොතක් තියාගන්න. ෂෝට් නෝට් පොතක් ගන්න පුතේ. සමස්ථානික අසමානකම් නියුට්‍රෝන ස්කන්ධ ක්‍රමාංක භෞතික ගුණ. ඔය ස්කන්ධයේ මත රැඳෙන ගුණ භෞතික ගුණ කියලා කියනවා. උදාහරණ ස්කන්ධයේ ඝනත්වය එතකොට තාපාංකය වගේ දේවල්. ස්කන්ධ ඝනත්වය තාපාංකය වගේ දේවල්. නෝට් එක පුතේ ෂෝට් නෝට් පොතක් හරි වගේ තියාන ගහ ගන්න ඕන ටික. හරි. හරි. ඔන්න ආයෙත් මං කියන්න පුතේ පාඩම් කරගන්න. සමස්ථානිකයක් හොයාගන්නේ කොහොමද පුතේ? යට සමාන වෙලා උඩ සමාන වුණොත්. ඇයි යට සමාන වෙන්නේ? ප්‍රෝටෝන සමානයි, ඉලෙක්ට්‍රෝන සමානයි, ඉලෙක්ට්‍රෝන වින්‍යාස සමානයි, රසායනික ගුණ සමානයි. ඒ සමස්ථානික අසමානකම් මොනවද? නියුට්‍රෝන සංඛ්‍යා අසමානයි. පුතේ නියුට්‍රෝන සංඛ්‍යා අසමාන නිසා ස්කන්ධ ක්‍රමාංක අසමානයි. ස්කන්ධ ක්‍රමාංක මත රැඳෙන ස්කන්ධයේ ඝනත්වය තාපාංකයේ භෞතික වෙනස්. හරි. ඔයාලගේ ලිකන් ඇහුවොත් පුතේ 12C6යි 13C6යි 14C6 කියන කාබන් පරමාණු තුන ගත්තාම වැඩිම ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කවුද? වැඩිම වේගයකින් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කොයි කාබන්ද? 12C6ද 13C6ද 14C6ද? ඒතර ඔයා බලන්න ඕනේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කවුද කියලා අහන්නේ පුතේ. ඉතින් ඒක රසායනික ගුණයක් නේ. ප්‍රතික්‍රියා කරනවා කියන රසායනික ගුණයක්. ඉතින් 1200 ගත්තත් 1300 ගත්තත් 1400 ගත්තත් හරි ඔක්සිජන් එක්ක එකම වේගයෙන් ප්‍රතික්‍රියා කරන්නේ. ඒ පුතේ රසායනික ගුණ සමානයි. හරි අන්න ඒ වගේම විභාගයට අහන අපේ පුතා. හරි එහෙනම් සමස්ථානික කවදාවත් ප්‍රතික්‍රියා කිරීමේම කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ දරුවෝ. දැන් බලන්න මෙන්න මෙතන දීලා තියෙන මෙන්න මේ සංඝටක හතර. හරි දැන් මේ 17 වෙනි ප්‍රශ්නේ exam point tute එකේ 17 වෙනි ප්‍රශ්නේ. මෙන්න බලන්න පුතේ මේ ප්‍රශ්නේ තියෙන විශේෂත්වය. මෙතන පරමාණුක සංඝටක හතරක් තියලා තියෙනවා මෙන්න මේ විදිහට. ඔන්න බලන්න. පළවෙනි එකේ න්‍යෂ්ටිය ගත්තාම ඒ න්‍යෂ්ටියේ තියෙන පුතේ ප්‍රෝටෝන එකක්. න්‍යෂ්ටියේ ප්‍රෝටෝන එකක් තියෙනවා. න්‍යෂ්ටියේ නියුට්‍රෝන එකක්වත් නැහැ. හරි ප්‍රෝටෝන එකයි නියුට්‍රෝන එකක් එක්වත් නැහැ. මේකේ එක ඉලෙක්ට්‍රෝනයක් ශක්ති මට්ටම් වල තියෙනවා. ශක්ති මට්ටම් වල එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා පුතේ. දෙවෙනි සංඝටකයේ ගත්තාම න්‍යෂ්ටියේ ප්‍රෝටෝන එකක් තියෙනවා. මේවා දෙවෙනි සංඝටකයේ. න්‍යෂ්ටියේ ප්‍රෝටෝන එකක් තියෙනවා. හැබැයි නියුට්‍රෝන දෙකක් තියෙනවා. ඒක වෙන්න පුළුවන් පුතේ. ප්‍රෝටෝන එකයි නියුට්‍රෝන දෙකයි. මේක පුතේ ශක්ති මට්ටමක එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. මේ B සංඝටකයේ. එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. තුන්වෙනි එක ගත්තාම පුතේ ඒකේ ප්‍රෝටෝන එකක් විතරක් න්‍යෂ්ටියේ තියෙනවා. මේක ප්‍රෝටෝන එකක් තියෙනවා. මේක නියුට්‍රෝන නැහැ පුතේ. මේක ඉලෙක්ට්‍රෝනක් නැහැ. දැන් බලන්න මේක එක ඉලෙක්ට්‍රෝනයක්වත් ඇඳලා නැහැ අපේ පුතා. මේකේ ප්‍රෝටෝන එකක් තියෙනවා. මේක නියුට්‍රෝනයකුත් නැහැ ඉලෙක්ට්‍රෝනයකුත් නැහැ. කොටින්ම කිව්වොත් ප්‍රෝටෝනයක් මේ. අර තුන්වෙනි එක C ගත්තොත් ප්‍රෝටෝනයක්. D බලන්න පුතේ. ඒකේ ප්‍රෝටෝන එකක් තියෙනවා. බලන්න මේකේ ප්‍රෝටෝන එකක් තියෙනවා පුතේ D ගේ. ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ප්‍රෝටෝන එකයි පුතේ මේකේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක්. හරි. මේව නම් කරලා තිනවා A B C D කියලා. මේක A පරමාණුක සංඝටකය. මේක B පරමාණුක සංඝටකය. C පරමාණුක සංඝටකය. D පරමාණුක සංඝටකය. අපි බලමු. සමස්ථානික යුගල ලියා සම්මත ආකාරයට දක්වන්න. පුතේ බලන්න පළවෙනි එක්කෙනා මේකේ ප්‍රෝටෝන එකක් එක්ක ඉලෙක්ට්‍රෝන එකක් ඉන්නවා කියන්නේ ප්‍රෝටෝනයට ඉලෙක්ට්‍රෝනේ ආරෝපණය කැපෙනවා. මේක එතකොට උදාසීන පරමාණුවක්. එහෙනම් මේ උදාසීන පරමාණුව සම්මත ආකාරයට ලියමු A කියලා ලියලා
උඩින් පරමාණු ක්‍රමාංකයේ ප්‍රෝටෝන එකයි නම් පරමාණු ක්‍රමාංකය එකයි. මේකේ පුතේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි එකතු එකයි. ඔය තියෙන එක කියන සමස්ථානිකයේ. ඇත්තට වරහන් තුර දාන්නම් පුතේ කවුද මේ එක කියන්නේ? ඔය එක සමස්ථානිකයේ නේද? ප්‍රෝටියම් කියන සමස්ථානිකයේ නේද ඔය ඉන්නේ. මේ පරමාණු ක්‍රමාංකය එකයි නම් ප්‍රෝටෝන එකයි. ඒ කියන්නේ පළවෙනි කොටුවේ මේ හයිඩ්‍රජන් ගැන මේ කියන්නේ. මේ හයිඩ්‍රජන් වල එක එක ප්‍රෝටියම්. ඔන්න මේක ලියා ගන්න යටින් ප්‍රෝටියම් කියලා මෙතන දැන් ලියන්න පුතේ ප්‍රෝටියම්. ඔය ඉන්නේ පුතේ ප්‍රෝටියම්. දෙවෙනි එක බලන්න පුතේ B වලින් තමයි සංකේතය තියෙන්නේ මේකේ. මේකේ පුතේ ප්‍රෝටෝන එකයි ඉලෙක්ට්‍රෝන එකයි. මේකත් උදාසීන ප්‍රභේදයක් නේ. අපි දන්න උදාසීන පරමාණුක ප්‍රෝටෝනයයි ඉලෙක්ට්‍රෝනයයි සමාන වෙනවනේ. එතන මේකේ ප්‍රෝටෝන එකයි ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. එන උදාසීන ප්‍රභේදයක්. මේක පරමාණු ක්‍රමාංක 1 වෙනවා අපේ පුතා. මේක ස්කන්ධ ක්‍රමාංකයේ ප්‍රෝටෝනයි නියුට්‍රෝන එකතුව 2 1 3 වෙනවා. එහෙනම් මේ B කියන සංඝටකයේ 3H එක. ඇත්තටම කවුද මේ? ඔය හයිඩ්‍රජන් වල කවුද ඔය? 3H එක. හයිඩ්‍රජන් වල 3H එක සමස්ථානිකය. මොකද්ද මේකේ නම? ට්‍රිටියම්. මේ ට්‍රිටියම් කියන හයිඩ්‍රජන් සමස්ථානිකය. ඉතින් පුතේ අපිට මොනවා හරි අහගන්න පුතේ මේ පාර විභාගයට සමස්ථානික හොයන්න කියලා ප්‍රශ්නයක් තිබ්බොත් අපේ පුතා ඔයා කරන්න මොකද්ද? අර දීලා තියෙන සංඝටක ටික සම්මතාකාරයට ලියන්න. සම්මතාකාරයට ලියලා බලන්න යට සමාන උඩ සමානයි. දැන් A වල AB වල යට සමානයි උඩ සමානයි. දැන් මේ දෙක සමස්ථානික. C ඔන්න පුතේ මේ කවුද C කියන්නේ? දන්න ළමයි කියන්නේ කවුද මේ C කියන්නේ? පුතේ මේ හයිඩ්‍රජන් පරමාණුවක් තමයි මේක තමයි මේ පරමාණුව මේ. මේ C කියන්නේ මේ පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝනයක් අයින් කරලා දැන් මේ A පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝනයක් අයින් කරා කියන්නකො පුතේ. හරි මේ ඉලෙක්ට්‍රෝනයක් අයින් කරොත් ලැබෙන්නේ මොන අයනයක්ද? ගිය සතියේ ඉගෙනුවා පුතේ. ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ ඍණ ආරෝපණයක්. ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝනයක් අයින් කරොත් ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝනයක් අයින් කරොත් ලැබෙන්නේ ධන අයනයක් නේ. එහෙනම් මේ තියෙන්නේ ප්‍රෝටීන් වල තියෙන ධන අයනේ. H ධන අයනේ මේ තියෙන්නේ. එහෙනම් මම මේක නිකම් පෙන්නන්න. මේ තියෙන්නේ P කියන කෙනාගේ ධන අයනේ. දැන් මේ C කියන මූලවේ ධන අයනේ මේ තියෙන ධන C ධන කියලා. වරහන් තුල දාන H ධන අයනේ මේ. ඔය H ධන අයනේ. මේක විභාග ප්‍රශ්නයක්. මේක පුතේ H ධනයනේ. ඒ කියන්නේ මේ ප්‍රෝටෝනයක් කියන්නේ H ධනයන. අද ඉගෙන ගන්න පුතේ. ප්‍රෝටෝනයක් කියන්නේ H ධනයනය. මේ ප්‍රෝටියම් සමස්ථානිකයේ තියෙනවා ප්‍රෝටෝන එකයි ඉලෙක්ට්‍රෝන එකයි. ප්‍රෝටෝන එකයි ඉලෙක්ට්‍රෝන එකයි ප්‍රෝටියම් කියලා කියන්නේ. ඒකෙන් ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙනවා. ඍණ එකක් අයින් කරොත් ධන එක අයනයක්. මේ H ධනයනයක් කියන්නේ ප්‍රෝටෝනයක්. හරි H ධනයනයට කියන්නේ ප්‍රෝටෝනයක් කියලා. මේ ප්‍රෝටෝනයක් තියෙන H ධනයනය. මේ බලන්න හරි. පුතාලා කියන්න chat එකට දාන්න මේ මොකක්ද එමනම් මේක? මේ මොකද්ද පුතේ මේ chat එකට දාන්න කවුද මේ මූරවියක් ඇත්ත මූරවිය මේ ඇත්ත ස්වරූපය දෙන්න මේ D වලින් නෙවෙයි. D වලින් නෙවෙයි ඇත්තට මේ කවුද මේ? මේ බලන්න මේකේ පුතේ. දැන් D වලින් කතා කරමුකෝ. අපි D වලින් කතා කරොත් පුතේ මේ ඇත්තටම වෙලා තියෙන පුතේ මේ ප්‍රෝටීන් සමස්ථානිකයේ ඉලෙක්ට්‍රෝනයක් පිටින් අරන් නේද මේ ප්‍රෝටෝන එකයි ඉලෙක්ට්‍රෝන එතකොට දෙකයි. ඒ කියන්නේ මේ ශ්‍රීණයනේ පුතේ මේ D ඍණයනේ මේ ප්‍රෝටෝනයට ඉලෙක්ට්‍රෝනයක් කැපිලා ගියොත් ඒක උදාසීනයිනේ. ප්‍රෝටෝන එකයි ඉලෙක්ට්‍රෝන එකයි කියන්නේ පුතේ ප්‍රෝටීන් සමස්ථානිකයනේ. ඒතර මේකේ අර ඉලෙක්ට්‍රෝනයක් තව වැඩි වෙලා නේද පුතේ? ඒතර මේ තියෙන්නේ D ඍණයනේ. වරහන් තුල ලියන්නේ H ඍණ. ඔතන H ඍණයනේ පුතේ. H ඍණ. එනවල දැනගන්න අපි පුතාලා මේ සමස්ථානික කියන්නේ මොනවද? යට සමාන උඩ සමාන වුණා.
මොනවද ඒතර ධනායන කියන්නේ? පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. එක එක මේ තියෙන එක සමස්ථානයකින්. ඒකින් ඉලෙක්ට්‍රෝනයක් අයින් කරොත් ප්‍රෝටෝනයක් ලැබෙනවා. ඒ කියන්නේ H ධනයන. හොඳට ඔළුවේ තියාගන්න H ධන කියලා කියන්නේ ප්‍රෝටෝනයක්. මේ තියෙන H ධනයනයක්. ප්‍රෝටෝන එකයි ඉලෙක්ට්‍රෝන එකයි කැපෙනවා පුතේ. ඒ කියන්නේ මේ ඔය ප්‍රෝටියම් සමස්ථානිකයේ තමයි ඒකට ඉලෙක්ට්‍රෝනයක් කරන්නේ. ඒ H ධනයනේ. හොඳට තේරුම් ගන්න මොනවද තියෙනවද පුතේ chat එකට අනිවාර්යෙන් මට ප්‍රශ්න බැරිදයක් තියෙනවා අහගන්න පුතේ. හරි? හදන් දාන්න උත්තර සමස්ථානික යුගල ලියා දක්වා සම්මතාකාර ලියන්න උත්තරේ. සමස්ථානික යුගල හරි මොකද්ද? සමස්ථානික වෙන්නේ 1A1 3B1 ලියන්න සමස්ථානික 1A1 3B1 ධන අයනය කුමක්ද? ධන අයනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරපු එකක්. එහෙනම් මේක ප්‍රෝටියම් වලින් ඉලෙක්ට්‍රෝනයක් අයින් කරලා. ඒතකොට ප්‍රෝටෝනයක් තියෙන්නේ මේ H ධන අයනය. ධන අයනය දාන්න උත්තරේ දාන්න ඕනේ C ධන කියලා C දැම්ම නම් ඇති. ධන අයනය තමයි C කියන්නේ ධන අයනය. ඍණ අයනය කියන්නේ ප්‍රෝටියම් වලින් ඉලෙක්ට්‍රෝනයක් අරගෙන දාන්න D උත්තරේ D. ඍණ අයනය වෙන්නේ පුතේ D. මෙන්න මේක D. හොඳට මේ ඔළුවේ තියාගන්න පේනවනේ ප්‍රශ්න ටිකක් හිතන්න තියෙනව නේද? හරි. පුතේ ඔය අතර මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහගන්න. ගැටළු සහගත තැන් තියෙනවා නම් අහගන්න. මොකද්ද H ධනායනයක් කියන්නේ ප්‍රෝටෝනයක් ඈ. ඕනම් පැත්තක ලියාගෙන නෝට් එකක් අර ෂෝට් නෝට් එකේ H ධනායනයක් කියන ප්‍රෝටෝනයකි. H ධනායනයක් කියන ප්‍රෝටෝනයකි. H ධනායනයක් කියන ප්‍රෝටෝනයකි. ඊට පස්සේ පුතේ අංග 18 ප්‍රශ්නේ. පුතාට මම පොඩි උදව්වක් කරන්නම්. ඔය 18 වෙනි ප්‍රශ්නේ PQRS කියලා තියෙනවනේ පරමාණු තුනක්. අපේ පුතාලා දැන් ඔය පරමාණු තුන සම්මතාකාරයට ලියන්න. ඔය පරමාණු හතර සම්මතාකාරයට ලියාගෙන බලන්න යට සමාන උඩ අසමාන ඒවා මොනවද ඒවා සමස්ථානේ. අද යටින් දැන් සම්මතාකාරය ලියන්න බලන්න. අලියන්න බෑ සම්මතාකාරයට. තියෙන. ලියන්න හතර සම්මතාකාරයට. අපර බලමු මෙන්න සම්මතාකාර ලියලා. මේක 18 වෙනි ප්‍රශ්නය. පුතේ P වල P බලන්න පුතේ පරමාණු ක්‍රමාංකය කීයද කියලා පුතේ? මේකේ පරමාණු ක්‍රමාංකය දීලා නෑනේ අනේ. එහෙනම් මෙහෙම කරන්න පුතේ. ඔය ස්කන්ධ ක්‍රමාංකය කියන තැන දැන් ඔයා මේක තියෙන ස්කන්ධ ක්‍රමාංකය කියලා. පුතේ එතන උඩ ලියන්න ප්‍රෝටෝන එකතු කිරීම නියුට්‍රෝන කියලා. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන එකතු කිරීම නියුට්‍රෝන. ඔය නියුට්‍රෝන ගණන කියලා තියෙන්නේ. එතන උඩ දාන්න නියුට්‍රෝන කියලා. පුතේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන නියුට්‍රෝන එකතුව. ඒකෙන් පරමාණු නියුට්‍රෝන ගාන අඩු කරන්න. ස්කන්ධ ක්‍රමාංකයක් කියන්නේ ප්‍රෝටෝන නියුට්‍රෝන එකතුවෙන් නියුට්‍රෝන ගාන අඩු කරොත් ලැබෙන්නේ ප්‍රෝටෝන ගාන නේද? එහෙනම් එහා පැත්තේ වගේ ප්‍රෝටෝන ගණන ලියන්න කෙලවරම. කෙලවර ලියන්න P ගණන කියලා P ගණන. අද ඒ තීර සම්පූර්ණ කරගෙන යන්න පුතේ. P ගණන. බලන්න පළවෙනි එක ස්කන්ධ ක්‍රමාංකය 238යි 238යි
ඒකෙන් අඩු කරන්න පුතේ නියුට්‍රෝන ගාන 146ක් 8න් 6ක් 2යි 13න් 4ක් ගියොත් 9යි 92යි නේද පුතේ? දෙවෙනි එකේ ප්‍රෝටෝන ගාන හොයන්න. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ 239යි. අපි පුතාලා දන්නවා 239 කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය ප්‍රෝටෝන නියුට්‍රෝන එකතුව. ඒකෙන් නියුට්‍රෝන ගාන අඩු කරන්න අපේ පුතා 146ක්. ඒතකොට ලැබෙනවා 9න් 6ක් 3යි 13න් 4ක් 9යි. එහෙනම් මේකේ ප්‍රෝටෝන 93යි. R වල ස්කන්ධ ක්‍රමාංකය 239යි. ඔය ස්කන්ධ ක්‍රමාංකයෙන් අඩු කරන්න පුතේ නියුට්‍රෝන ගාන 144. 9න් 4ක් 5යි 13 95ක් තියෙනවා ප්‍රෝටෝන. ඒ කියන්නේ මේක ස්කන්ධ ක්‍රමාංකයේ දීලා තියෙනවා පුතේ නියුට්‍රෝන ගාන දීලා තියෙනවා. දැන් ස්කන්ධ ක්‍රමාංකයේ නියුට්‍රෝන ගඩ කරොත් ප්‍රෝටෝන ගාන එනවා. ප්‍රෝටෝන ගාන කියන්නේ පරමාණු ක්‍රමාංකය. එහෙනම් මේක 239න් අඩු කරනවා. ස්කන්ධ ක්‍රමාංකය 239යි. ඒකෙන් අඩු කරන්න පුතේ 147ක්. අන්න ලැබෙනවා 9න් 7ක් 2යි 13න් 4ක් 92යි. එහෙනම් අපි පුතාලා මේ PQRS අපි දැන් ලියන්න පටන් ගමු PQRS වල සම්මත ආකාරය. PQRS පුතේ යටින් ලියන්නේ යට P ලියන්නේ P වල පරමාණු ක්‍රමාංකය 92යි ප්‍රෝටෝන ගාන 92යි කියලා දාන්න පරමාණු ක්‍රමාංකය 92යි ස්කන්ධ ක්‍රමාංකය 238යි. පුතේ P වල පරමාණු ක්‍රමාංකය 92යි ස්කන්ධ ක්‍රමාංකය 238යි. Q වල පරමාණු ක්‍රමාංකය 93යි ස්කන්ධ ක්‍රමාංකය 239යි. R වල පරමාණු ක්‍රමාංකය 95යි ස්කන්ධ ක්‍රමාංකය 239යි. S වල පරමාණු ක්‍රමාංකය 92යි ස්කන්ධ ක්‍රමාංකය 239යි. ඔන්න පුතේ සම්මත ආකාර ලියනවා. මේ ගාන එකම වෙනස පුතේ මේකේ ස්කන්ධ ක්‍රමාංකයේ දීලා තියෙනවා නියුට්‍රෝන ගාන දීලා තියෙනවා. ස්කන්ධ ක්‍රමාංකයෙන් නියුට්‍රෝන ගාන අඩු කරනවා පුතේ. එතකොට ලැබෙනවා ප්‍රෝටෝන ගාන. ප්‍රෝටෝන ගාන කියන පරමාණු ක්‍රමාංකය. ඉතින් යටින් ලියනවා පරමාණු ක්‍රමාංක ටික. එතකොට උඩින් ලියන ස්කන්ධ ක්‍රමාංක ටික. එතකොට ඊට පස්සේ බලන්න අහනවා සමස්ථානික මොනවද පුතේ? සමස්ථානික කියන්නේ යට සමාන උඩ අසමාන එව්වා. පුතේ යට සමාන උඩ අසමාන මෙන්න මේක නේද? මෙන්න මෙතන 92යි 92යි තියෙනවා 90 මේ දෙක නේද පුතේ? එහෙනම් මේ 238යි P 92 239යි S 92 ලියන්න සමස්ථානික කිව්ව ලියන්න එහෙම ලියන්න 238යි P 92 පේන්ටත් එක්ක ලියාගන්න කම්පෙයා කරගන්න සහ 239යි S 92 ඔන්න සමස්ථානික වල පුතාට ඉතාම පැහැදිලිව පේනවා යට සමාන වෙලා උඩ අසමාන වෙලා සමස්ථානික. හරිද පුතේ? මොන හරි ප්‍රශ්නයක් තියෙනවනම් සර්ගෙන් අහගන්න. සර්ගෙන් අහගෙන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යන්න පුතේ ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නයට right. ඒකේ මේ අනේ පුතේ ඒක නම් පොඩි තියරි පාර්ට් එකක් තියෙන්නේ. විභාගයට නිතරම එනවා මේ ඔය ලෝහ අලෝහ වල ಗುಣ සම්බන්ධ ගැටලු. දැන් අපි එතෙන්ට තමයි ඊළඟට සෙට් වෙන්න ලෑස්තිය. right. ඔයාලට හෙට ලැබෙනවා පුතේ. හෙට අනිද්දා වෙනකොට ලැබෙනවා ඔයාලගේ මේ ඊළඟ දෙවෙනි එක්සෑම් පොයින්ට් ටියුට් එක. ඒක ඔය නිව්ටන් නියම ඝර්ෂණය වගේ කොටස් තමයි ඒකේ අපි කතා කරන්නේ. right. දැන් මෙතන දීලා තියෙනවා පුතේ මේ ලෝහවලයි අලෝහවලයි ಗುಣ කතා කරලා තියෙනවා ලෝහවල.
මෙන්න මේ ලෝහවල සහ මෙන්න මේ අලෝහවල ಗುಣ. ලෝහවලයි අලෝහවලයි ಗುಣ අපි සංසන්දනයක් තමයි මේ කියන්නේ පුතේ. ලෝහ සහ අලෝහ ಗುಣ කම්පෙයා කිරිල්ල. හරි අපි මේක දෙකට මැදින් බෙදාගමු. හරි. පොඩ්ඩක් අහගන්නව කතාව පුතේ. රයිට් අහගන්න. දැන් අපි ලෝහයක් විදිහට අපි මොකක් හරි අපි දන්න හොඳ ලෝහයක් ගමු. මම ගන්නකො මැග්නීසියම්. දැන් ලෝහයක් නිරූපණය කරන මැග්නීසියම් වලින්. දැන් මැග්නීසියම් පටි විදිහට විද්‍යාගාරේ තියෙනවා. ඒක මතකනේ පුතාලට. අලෝහයක් විදිහට අපි ගමු සල්ප කියන මූලාවය. සල්ප කියන්නේ S කහ පාට ස්පටිකයක්. ওই සල්ප කියන්නේ කහ පාට කැට ඒවා කුඩු වෙන සුළුයි. දැන් අපි මැග්නීසියම් සහ සල්ප උදාහරණ කරගෙන අපි දැන් එතනින් එහාට මේ මෙයාලගේ ಗುಣ සංසන්දනය කරන්න යම් පුතේ. එක ආදන් ලියන්න ලෝහ මොකද පුතේ විද්‍යුත් සන්නායක වේ. ලෝහ විද්‍යුත් සන්නායක වේ. අපි දන්න ඕනම ලෝහයක් හොඳට විදුලිය ගමන් කරනවා. අලෝහ දැන් සල්ප, ෆොස්ෆරස්, සිලිකන්, හරි ක්ලෝරින් ඕනම අලෝහයක් ගත්තොත් අලෝහ ගත්තොත් පුතේ විද්‍යුත් පරිවාරක ලියන්න. අලෝහ විද්‍යුත් පරිවාරක වේ. ලෝහ විද්‍යුත් සන්නායක අලෝහ විද්‍යුත් පරිවාරක. මේ පුතාලගෙන් ප්‍රශ්නයක් අහන්න පුතේ. මේ මොකද්ද මේ? එක අලෝහයක් තියෙනවා විද්‍යුත් සන්නායක ගුණ තියෙන. කවුද? කවුද පුතේ විද්‍යුත් සන්නායක ගුණ තියෙන අලෝහය? අදාන්නකෝ මට chat එකට. කතා කරන්න. කවුද පුතේ විද්‍යුත් සන්නායක ගුණ තියෙන අලෝහය? chat එකට දාන්න විද්‍යුත් සන්නායක ගුණ තියෙන අලෝහය මට සංකේත දුන්නා නම් ඇති. දැන් අපි කිව්වා අලෝහ විද්‍යුත් පරිවාරක. හැබැයි එක අලෝහයක් තියෙනවා විදුලිය ගමන් කරන අලෝහයක්. කවුද පුතේ විදුලිය ගමන් කරන අලෝහය? කොහෙන්නේ නැහැ උත්තර. chat එකට දාන්න කවුද පුතේ විදුලිය ගමන් කරන එකම එක අලෝහය? අනේ පුතේ මට දානකොට අර මේ දාන්නකෝ මේ සර් ඔය කාබන් C එකේ පොස්පරස් C එකේ P ගාන එකයි කියන්නේ ඉලෙක්ට්‍රෝන එකයි වෙන්න ඕන නිසා C එකේ මොකද පුතේ ප්‍රශ්නය C එකේ මිස්සල් එකේ නේද පුතේ C එකේ ප්‍රෝටෝන ගාන එකයි කියන්නේ ඒකේ ඉලෙක්ට්‍රෝන ගානත් එකයි වෙන්න ඕන නේද? මේ නෑ එක ළමෙක් අහන්නේ පුතේ අර මේ ඉස්සලා ප්‍රශ්නේ දැන් මෙන්න මෙහෙම තියෙනවනේ පුතේ ඉස්සලා ප්‍රශ්නයක තියෙනවා එක පරමාණු ප්‍රභේදයක් ප්‍රෝටෝන ගාන එකයි කියලා ශක්ති මට්ටමක් ඇඳලා තියෙනවා ඒකේ ඉලෙක්ට්‍රෝන එකක්වත් නෑ පුතේ. නේද? ඇත්තට මේ උනේ ප්‍රෝටෝන ගාන එකයි නම් ඉලෙක්ට්‍රෝන ගානත් එකයි වුණා. කවුද පුතේ ප්‍රෝටෝන ගාන එකක් වෙලා ඉලෙක්ට්‍රෝන ගාන එකක් වෙච්ච මූලද්‍රව්‍ය? එකේ H එක කියන හයිඩ්‍රජන් සමස්ථානිකය නේද පුතේ? මේ එකේ H එක කියන හයිඩ්‍රජන් සමස්ථානිකය තමයි. පස්සේ මෙයා ධන අයනයක් හැදුවා. ඔය තිබ්බ ඉලෙක්ට්‍රෝනේ අයින් කරා පුතේ. ඔය තියෙන ඉලෙක්ට්‍රෝනේ අයින් වුණාම අපේ පුතා. ඉතින් එතන ඉලෙක්ට්‍රෝනයක් නැහැ නේ. ඒකනේ මේ හිස්තන. එතන මේ තමයි පුතේ H ධන අයනේ. තේරුණාද? එහෙනම් ඔය ඉලෙක්ට්‍රෝනයක් මේ හරි නෑ කියලා කියන්නේ ඔය H ධන අයනේ. ඔය H ධන අයනේ තමයි තියෙන්නේ. එතකොට බෝරෝන් බෝරෝන් පුතේ බෝරෝන් කියන්නේ ඒක අර්ධ සන්නායකයක් පුතේ බෝරෝන් කියන්නේ අර්ධ සන්නායකයක්. මං අහුවේ විද්‍යුත් සන්නායකය වෙන අලෝහය කවුද? හරියට. මං අහන්නේ පුතේ කවුද විද්‍යුත් අනේ පුතේ ඔයා දන්නවා කවුද විද්‍යුත් සන්නායක ගුණ තියෙන මිනිරන් වලනේ. ඒක අමතකද ඔයාට? විද්‍යුත් සන්නායක ගුණ තියෙන අලෝහය කියන්නේ මිනිරන්. ඒ කියන්නේ කාබන්. හරි? බෝරෝන් සහ සිලිකන් ගත්තොත් අපි ඒවට කියනවා අර්ධ සන්නායක. ඒවා ලෝහ පුතේ. දැන් මෙහෙමනේ
අපේ ආර්තාවගයේ තියෙන මූරව්‍ය වර්ග 4කට බෙදෙනවා. එක ලෝහ, දෙක අලෝහ, තුන ලෝහාලෝහ, හතර නිෂ්ක්‍රීය වායු. අනේ පාඩම් කරගන්න පුතේ. අපේ ආර්තාවගයේ තියෙන මූරව්‍ය වර්ග 4යි. ලෝහ, මැග්නීසියම් වගේ වුණා. අලෝහ, සල්ප වගේ වුණා. ලෝහාලෝහ, බෝරෝන් සහ සිලිකන්. ලෝහාලෝහ වෙන්නේ බෝරෝන් සහ සිලිකන්. ඒවා ලෝහ අලෝහ අතර මැදි ගුණ. ලෝහාලෝහ. බෝරෝන් සිලිකන්. ලෝහාලෝහ බෝරෝන් සිලිකන්. ඒව පුතේ අර්ධ සන්නායක. ලෝහ කියන්නේ සන්නායක, අලෝහ කියන්නේ පරිවාරක, ලෝහාලෝහ කියන්නේ අර්ධ සන්නායක. හරි අනිත් එක නිෂ්ක්‍රීය වායු. හීලියම් නියෝන් නාග. ලෝහ අලෝහ ලෝහාලෝහ නිෂ්ක්‍රීය වායු. ඉතින් පුතේ මේ මෙතන ඔයා හොඳට දැනගන්න ඕන මෙන්න මේ කතාව මොකද්ද? මේ බෝරෝන් සිලිකන් එතන පොඩ්ඩක් කොහේ හරි ලියා ගන්න පුතේ. B සහ Si ලෝහාලෝහ වන අතර B බෝරෝන් Si සිලිකන්. B සහ Si ලෝහාලෝහ වන අතර ඒවා අර්ධ සන්නායක. බෝරෝන් සිලිකන් ලෝහාලෝහ වන අතර ඒවා අර්ධ සන්නායක. බෝරෝන් සිලිකන් ලෝහාලෝහ වන අතර ඒවා අර්ධ සන්නායක. ඔය ලියා ගන්න පුතේ. එතරම් ලියන්න. අම්මේ මෙතන දැන් ඔයාලා ලිව්වනේ මේ වගුවේ විද්‍යුත් පරිවාරක කියලා. සල්ප විද්‍යුත් පරිවාරක. හැබැයි එතන ලියන්න පරිවාරක වර්ණම් තුල කාබන් හැර කියලා. කාබන් ඉරක් ගහලා මිනිරන්. කාබන් ඉරක් ගහලා මිනිරන් හැර. කාබන් මිනිරන් හැර. කාබන් මිනිරන් හැර. දෙක දැන් ලෝහ තාප සන්නායක වේ. ලෝහ තාප සන්නායක ලෝහ හොඳට රත් වෙන ඇල්මිනියම් යකඩ රත් වෙනවා. අලෝහ දුර්වල තාප සන්නායක ලෝහ ඔයාලා හොඳට අහගන්න මම මේ කියන දේ පුතේ. දැන් ওই මැග්නීසියම් පටියක් පුච්චපුවම මැග්නීසියම් ඔක්සයිඩ් ලැබෙන්නේ අපේ පුතා. ඔය මැග්නීසියම් ඔක්සයිඩ් කියලා කියන්නේ සුදු පාට ඝන කුඩු වර්ගයක්. ඉතින් කුඩු කියන්නේ ඝනනේ. ඒතර අපි දැනගන්න ඕන පුතේ ලෝහය පුච්චපුවම ලැබෙනවා ලෝහ ඔක්සයිඩ්. දැන් මැග්නීසියම් පුච්චපුවම ලැබෙනවා මැග්නීසියම් ඔක්සයිඩ්. නැත්නම් සෝඩියම් වගේ දෙයක් පුච්චන්න ඕනේ නැහැ පුතේ. සෝඩියම් කැලලක් වායුගෝලයට නිරාවරණය කරලා තියන්නකො. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, ලිතියම්, බෙරේලියම් යම් වෙනවනම් ලෝහ. යම් වෙනවා ලෝහ ගොඩක් කලාවට. ඉතින් පුතේ මේ යම් වෙනවා ලෝහනේ දැන් ලිතියම් ලෝහයක්, සෝඩියම් ලෝහයක්, මැග්නීසියම් ලෝහයක්. ඉතින් යම් වෙන්නේ නැති ලෝහ තියෙනවා. යකඩ ලෝහයක්, කොපර් ලෝහයක් යම් වෙන්නේ නැහැ. බෑ යම් වෙනවනම් බෝවෙට ලෝහයක් ඒක. ඉතින් ඔයා දන්නවද පුතේ ඔය මේ ලෝහ අහගන්නකෝ මේ ඔක්සයිඩ් ගත්තොත් ඒව ඝන. මැග්නීසියම් ඔක්සයිඩ්, ඇලුමිනියම් ඔක්සයිඩ්, ලිතියම් ඔක්සයිඩ්, සෝඩියම් ඔක්සයිඩ්, පොටෑසියම් ඔක්සයිඩ්, බෙරිලියම් ඔක්සයිඩ් මේව ඝන. එන ලියන්න. එතන හදාගන්න MgO කියලා පුතේ. ට වගේ වෙන්නේ MgO ඝන අවස්ථාව. පුතේ ලෝහ ඔක්සයිඩ් ඝන. ලෝහ ඔක්සයිඩ් ඝන. පාඩම් කරගන්න. මැග්නීසියම් ඔක්සයිඩ් සුදු පාට කුඩු ඝන. කැල්සියම් ඔක්සයිඩ් අලුහුණු. කැල්සියම් ඔක්සයිඩ් කියන්නේ අලුහුණු. කැල්සියම් කියන ලෝහයක් අලුහුණු ඝන. අන්න බලන්න වායු අවස්ථාව. දැන් බලන්නකො සල්ප වල ඔක්සයිඩ් සල්ප ඩයොක්සයිඩ්. කාබන් වල ඔක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ්. මේ වායුනේ පුතේ. නේ? දැන් ලෝහයක් පුච්චපම ලෝහ ඔක්සයිඩ් ලැබෙනවා ඒක ඝන. අලෝහයක් පුච්චපම අලෝහ ඔක්සයිඩ් ලැබෙනවා පුතේ ඒක වායු. කාබන් වල ඔක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ්. සල්ෆර් ඔක්සයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ්. එන ලියන්න. SO2 වායු අවස්ථාව. එහෙනම් ඝන ඔක්සයිඩ් ලෝහ ඔක්සයිඩ්
වායු ඔක්සයිඩ වෙන්නේ අලෝක්සයිඩ. ඊළඟට ඔන්න අහගන්න ඊළඟට. මම කිව්වා පුතේ ලෝහ කියන්නේ පිරිමි ගුණ. ඊයේසෙත් කිව්වා. අලෝහ කියන්නේ ගැහැණු ගුණ තියෙනවා. ඔන්න කතාව අහගන්න. එතකොට මේ ලෝහ ඔක්සයිඩ් වලට තියෙන ලියන්න එක ලියන්න. මැග්නීසියම් ඔක්සයිඩ් කියන භාෂ්මික ගුණ. පිරිමි ගුණේ. Mg එක O කියලා හදාගන්න. MgO භාෂ්මික ගුණ. ඔයා දැනගන්න ඕන පුතේ ලෝහ ඔක්සයිඩ් භාෂ්මිකයි. මේ ඔක්කොම තියරිත් එක්ක මතක් කරගෙන යන්නේ පුතාලට. ලෝහ ඔක්සයිඩ් භාෂ්මිකයි. හරි? අලෝක්සයිඩ් අන්න පුතේ සල්ෆර් ඩයොක්සයිඩ් වතුරේදී වුණොත් සල්ෆියුරස් කියලා අම්ලයක් ලැබෙනවා. කාබන් ඩයොක්සයිඩ් වතුරේදී වුණොත් කාබොනික් කියලා අම්ලයක් ලැබෙනවා. පුතාලට මතකයි නේද අම්ල අපි ඉගෙනුවේ අර මේවා පුතාලට මතක් උගන්ලා තියෙන්නේ මේ වෙනකොට මේ අලෝ ඔක්සයිඩ් ආම්ලික ගුණ වතුරේදී වුණොත් අම්ල ලැබෙනවා. දැන් සිසිල් බීම කර්මාන්තයේදී කාබන් ඩයොක්සයිඩ් වායු සිසිල් බීම වල දිය කරානේ පුතේ. කාබොනික් කියලා අම්ලයක් ලැබෙනවානේ කාබන් ඩයොක්සයිඩ් දිය වුණා. මේ සල්ෆර් ඩයොක්සයිඩ් වගේව වතුරේදී වුණොත් අම්ල වැසි ලැබෙනවා. අම්ල වැසි. අම්ල වැසි ඇති කරන වායුවක් සල්ෆර් ඩයොක්සයිඩ් තනිකර ආම්ලිකයි. එහෙනම් ලියන්න. SO2 ආම්ලික ගුණ. ආම්ලික ගුණ. අලෝක්සයිඩ් ආම්ලික ගුණ. ඊට පස්සේ අහගන්න පුතේ. මේ මැග්නීසියම් ඔක්සයිඩ් කියන්නේ සුදු පාට කුඩක් නේ පුතේ. අපි ඔය සුදු පාට කුඩ මේ වගේ භාජනයකට දාලා හොඳට අහගන්න. වතුර භාජනයකට දාලා අපි මේක දිය කරනවා පුතේ. ඔයා දන්නවද මැග්නීසියම් ඔක්සයිඩ් භාෂ්මික ගුණ තියෙනවා. හරි මේක වතුරේ දිය වුණොත් ලැබෙනවා මොකද්ද පුතේ? මොකද ලැබෙන්නේ? භස්මයක් ලැබෙන්නේ භස්මයක්. ඊළඟ මැග්නීසියම් ඔක්සයිඩ් ජලයේදී අන්න පොඩින් භස්මයක් ලබා දෙනවා. පුතාලා දන්නවද තව අම්ල භස්ම පාඩමට දැන් ආපුවම ඉගෙන ගන්නවා පුතේ. මේ භස්මයක විශේෂත්වය තමයි භස්මයක නමේ අගට හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා. දැන් මැග්නීසියම් ඔක්සයිඩ් කියන ඔක්සයිඩයක්. ඒකට තියෙන්නේ භාෂ්මික ගුණ. හේතුව එයා ලෝහ ඔක්සයිඩයක්. ඒක දානවා වතුරට. ඒක වතුරට දාලා දිය කරනවා පුතේ. ඒක වතුරට දාලා දිය කරොත් ලැබෙනවා භස්මයක්. ඒ ලැබෙන භස්මය තමයි අහගන්න. මැග්නීසියම් කියලා ලියලා පුතේ අහගන්නකො. අගට දාන්න මේ හයිඩ්‍රොක්සයිඩ් කණ්ඩකය. භස්මයක් කියන්නේ අගට හයිඩ්‍රොක්සයිඩ් දෙනවා. හැබැයි මැග්නීසියම් වල සංයුතාවය දෙකයි අපේ පුතා. හයිඩ්‍රොක්සයිඩ් වල සංයුතාව එකයි. හයිඩ්‍රොක්සයිඩ් වල සංයුතාව එකයි. ඒක ලියන්නේ නැහැ මෙතනින්. හැබැයි මැග්නීසියම් වල දෙක ලියන වරහන දාලා. මැග්නීසියම් සංයුතාව දෙක නම් හයිඩ්‍රොක්සයිඩ් ඛණ්ඩක දෙකක් එන්න ඕනේ. හයිඩ්‍රොක්සයිඩ් ඛණ්ඩකෙ දෙකක් එන්න ඕනේ. නම් වරහන දාලා දෙක දාන්න. දැන් කෙනෙක් මැග්නීසියම් ඔක්සයිඩ් මෙහෙම ලියනවා. MgOH කියලා දාලා දෙකක් දානවා. අන්න වැරදි පුතේ මේක වැරදි. දැන් මෙතන මැග්නීසියම් වල සංයුතාව දෙකයි නම් හයිඩ්‍රොක්සයිඩ් ඛණ්ඩක දෙකක් තියෙන්න ඕනේ. හයිඩ්‍රජන් දෙකක් නෙවෙයිනේ. අනිවාර්යයෙන් පුතේ මැග්නීසියම් ඔක්සයිඩ් කියලා භස්මයක් ලැබෙනවා මෙහෙම. ඔයා දැනගන්න ආයෙත් කිව්වොත් පුතේ භස්ම කියලා කියන්නේ අගට හයිඩ්‍රොක්සයිඩ් ඛණ්ඩකයේ තියෙන සංයෝගය. හයිඩ්‍රොක්සයිඩ් ඛණ්ඩකය. සංයුතාවකයේ දෙකයි. එහෙනම් මැග්නීසියම් ඔක්සයිඩ් ඝනයක්. භාෂ්මික ගුණ තියෙන්නේ. හැබැයි භාෂ්මයක් නෙවෙයි භාෂ්මික ගුණ තියෙන ඔක්සයිඩයක්. දානවා වතුරට. අන්න ලැබෙනවා භාෂ්මයක්. කවුද ලැබෙන භාෂ්මය? ඒ මැග්නීසියම් වලම හයිඩ්‍රොක්සයිඩය. MgOH දෙවරක්. ඇයි මේ පිටින් දෙක ආවේ? මැග්නීසියම් සංයුතාව දෙකයි. OH ගන්න දෙකයි. OH සංයුතාව එකයි. ලියන්නේ. එන ලියන්න. MgO ජලයේදී ලියන්න. MgOH දෙවරක්. හරි පුතේ. මොකද ප්‍රශ්න පුතේ? ඔය කලින් ප්‍රශ්නේ සර්. නෑ හරි. ස්නේහිත ගන්නේ නේ පුතේ. හරි. සෝරි. අද ලියන්න. MgOH දෙවරක් භස්මයේ සාදයි. එහෙනම් ලෝහ ඔක්සයිඩ් ජලයේදී වුණ භස්මයක් ලබා දෙනවා. ලියන්න. SO2 ජලයේදී ලියන්න H2SO3 මේක නමක් ලියන්න සල්ෆියුරස්
සල්ෆියුරස් අම්ලය සාදයි. සල්ෆියුරස් අම්ලය සාදයි. ඉතින් මේ අලෝක්සයිඩ් අපි ගත්තොත් මෙතන SO2 අලෝක්සයිඩයක් ආම්ලික ගුණ දානවා ජලයට. ජලය තුලින් යවනවා මෙහෙම. පුතේ ජලය තුලින් යවුවොත් මේ හැදෙනවා H2SO3 සල්ෆියුරස් කියලා අම්ලයක් ලබා දෙනවා. පුතේ මේව හොඳට පාඩම් කරගන්න. පුතේ මං ආයෙත් කියන්නම්. ලෝහ විද්‍යුත් සන්නායක අලෝහ විද්‍යුත් පරිවාරක. ලෝහ හොඳ තාපසන්නායක අලෝහ දුර්වල තාපසන්නායක. ලෝහ ඔක්සයිඩ් ඝන අවස්ථාව අලෝහ ඔක්සයිඩ් වායු අවස්ථාව. ලෝහ ඔක්සයිඩ් බාෂ්පික ගුණ අලෝහ ඔක්සයිඩ් ආම්ලික ගුණ. ලෝහ ඔක්සයිඩ් ජලයේදී වුණොත් අම්ල ලැබෙනවා. අලෝහ ඔක්සයිඩ් ජලයේදී වුණොත් ලෝහ ඔක්සයිඩ් ජලයේදී වුණොත් භස්ම ලැබෙනවා. අලෝහ ඔක්සයිඩ් ජලයේදී වුණොත් අම්ල ලැබෙනවා. මැග්නීසියම් ඔක්සයිඩ් මැග්නීසියම් ඔක්සයිඩ් ඝනයක් තියෙන බාෂ්පික ගුණ වතුරට දැම්මොත් ලැබෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මය. සල්ෆර් ඔක්සයිඩයක් සල්ෆර් ඩයොක්සයිඩ්. ඒකට තියෙන ආම්ලික ගුණ. ඒක වතුරදී වුණොත් ලැබෙන අපතේ සල්ෆියුරස් කියලා අම්ලයක් සූත්‍ර H2SO3. උත්තර පාඩම් කරගන්න අපි පුතා. මේ පොඩි අර ෂෝට් නෝට් පොතේ මෙහෙම ලියන්න. පුතේ තියරි ක්ලාස් වල ෂෝට් නෝට් ලියන්න පොතක් තියාගන්න. දැන් පදිය පෙළ පන්ති නම් අපි කරනවා. රිකිලස්කද දැන් ප්‍රශ්න පත්‍ර පටන් ගත්තම මේ ෂෝට් නෝට් පොත කරමු. හරි? හරි. පුතේ ඔයාලා මෙසේජ් දානකොට කරුණා කරලා මේ අර ගෲප් එකටම දාන්න එකවර නැත්නම් මට අර වෙන වෙනම බලන්න අමාරුයි පුතේ ඒකයි වැඩි ඈ. හරි. එහෙනම් මේ මෙන්න මෙහෙම ලියන්න පුතේ. පොඩි ප්‍රශ්නයක් මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. Mg ලෝහය දහනය කළ විට තරල කුණද දා ලියන්න. Mg ලෝහය දහනය කළ විට Mg ලෝහය දහනය කළ විට ඝන සුදු පාට බාෂ්පික ගුණ ඇති කුඩක් ලෙස ඝන සුදු පාට බාෂ්පික ගුණ ඇති කුඩක් ලෙස කුඩක් කියන්නේ කුඩු වර්ගයක්. ඝන සුදු පාට බාෂ්පික ගුණ ඇති කුඩක් ලෙස බාෂ්පික ගුණ ඇති කුඩක් ලෙස MgO ලැබේ මැග්නීසියම් දහනය කළ විට ඝන සුදු පාට කුඩක් ලෙස MgO ලැබේ ඒ ජලයේදී එවීමෙන් MgOH දෙවරක් භස්මය ලැබේ. ඒ ජලයේදී එවීමෙන් MgOH දෙවරක් භස්මය ලැබේ. MgOH දෙවරක් භස්මය ලැබේ. MgOH දෙවරක් භස්මය ලැබේ. හරිද පුතේ? MgOH භස්මය ලැබෙනවා. ඒ ඇති මේ හරි. අද බැරි වුණා පුතාටනේ. මොකද බැරි වුණේ? විදුලි සන්නායක අලෝහය තමයි කාබන්. පුතෙක් කියවල තිබ්බා බෝරෝන්. බෝරෝන් සිලිකන් කියන ලෝහ අලෝහ. ඒව අර්ධ සන්නායක ඈ. රයිට්. ඒක අපි ලියලා තියෙන්නේ. මෙන්න බහුරූපීතාවය අනු කුමක්ද? ඔන්න හොඳට අහගන්න. අපේ ඊළඟ ප්‍රශ්නේ බහුරූපතාව. අමතකද බලන්න. බහුරූපතාවය. පුතේ මෙන්න මෙහෙම හිතන්නකෝ. මම ගන්නවා පුතේ මේ කාබන් කියන මූලව්‍ය කාබන්. අපි දන්නවා සංකේතය C. අපි දන්නවා පුතේ කාබන් මූලව්‍යයක් හැදෙන්නේ කාබන් පරමාණු වලින්. මම මෙහෙම දාන්නම්. ඔය කාබන් කියන මූලව්‍ය හැදෙන්නේ කාබන් කියන පරමාණු වලින්. කාබන් මූලව්‍ය හැදෙන්නේ කාබන් පරමාණු වලින්. ඊළඟට පුතේ මේ කාබන් වල අපි ගත්තොත් මේ කාබන් වල කාණ්ඩය ගත්තොත් 4. පුතාලා දන්නවද ඒක? කාබන් ඉන්නේ කීවෙනි කාණ්ඩයේද පුතේ? 4 වෙනි කාණ්ඩේ. කාබන් ඉන්නේ 4 වෙනි කාණ්ඩේ.
එහෙනම් ඔයා දැනගන්න ඕන කාබන් වල සංයුජතාවය හතරයි. හරි. මම පුතාලට උගන්වලා තියෙනවා මෙන්න මොකද්ද? හරි. කාබන් වල කාණ්ඩය හතර මේකේ කාණ්ඩය හතර එහෙමනම් එයාගේ සංයුජතාවය හතරයි. කාණ්ඩේ එකේ සංයුතාව එකයි කාණ්ඩේ දෙකේ සංයුතාව දෙකයි කාණ්ඩේ තුනේ සංයුතාව තුනයි කාණ්ඩේ හතරේ සංයුතාව හතරයි ආය කාණ්ඩේ පහ අටෙන් පහක් අඩු කරොත් සංයුතාව තුන කාණ්ඩේ හය අටෙන් හයක් අඩු කරොත් සංයුතාව දෙක කාණ්ඩේ හත අටෙන් හතක් අඩු කරොත් සංයුතාව එක අනේතර මේ කාබන් වල සංයුතාව හතරයි පුතේ යම්කිසි පරමාණුවක් හදන සහසංයෝජ බන්ධන ගණන අන්න සමාන වෙන සංයුජතාවයට එන මේ කාබන් පරමාණුවක් හදනවා පුතේ සහසංයෝජ බන්ධන කාබන් පරමාණුවක් අහගන්න සහසංයෝජ බන්ධන හදනවා පුතේ හතරක් හොඳට අහගන්න කාබන් හතරවෙනි කාණ්ඩේ ඒකේ සංයුතාව හතරයි එතන සහසංයෝජ බන්ධන හතරක් හදනවා කාබන් පරමාණු අනිවාර්යෙන් කාබන් පරමාණුවක් සහසංයෝජ බන්ධන හතරක් හදනවා අපි දන්නවා පුතේ සහසංයෝජ බන්ධනයක් නිරූපණය කරන්නේ එක ඉරකින් එක බන්ධනයක් එක ඉරකින් එතන පුතේ අපි දැන් ඔය කාබන් පරමාණුවක් අපි අඳිනකොට මේකට සහසංයෝජ බන්ධන හතරක් ඒ කියන්නේ ඉරි කෑලි හතරක් දාගන්න ඕන පුතේ පැත්තක මෙන්න මේවා ලියා ගන්න පුතේ කාබන් ගැන ලියන්න මෙන්න කාබන් හැදෙන්නේ කාබන් පරමාණු වලින් කාණ්ඩය හතර එයාගේ සංයුජතාව හතර එයා හදනවා බන්ධන හතරක් එතන කාබන්ට ඉරි කෑලි හතරක් වෙනවා මේක පින් කරගන්න වෙනවා තියෙන්නේ මෙතන එතන පුතේ මෙතන එතකොට එනවා පුතේ මෙතන බන්ධන හතරක් එනවා කාබන්ට ඉරි කෑලි හතරක් අනිවාර්යෙන් එන්න ඕන පුතේ එතකොට අපි මෙන්න මෙහෙමයි පටන් ගමු කාබන් ගැන කතා කරන්න පුතේ එතකොට ඒ වගේම කාබන්ගේ මේක ලියා ගන්න අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා මේ වගේ 1යි 2යි 3යි 4යි මොකද කාණ්ඩයේ හතර නෑ ගිය සතේ ලිගන්නේ පුතේ කාණ්ඩාංකය හතර නම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා කාණ්ඩය හතර නම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා අවසාන ශක්ති වල ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා හරි ඔන්න ඔය ටික ඔය ෂෝට් නෝට් එක ගහගන්න පුතේ ඉතින් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා අපේ පුතා දැන් මෙතන කාබන් පරමාණුවක් මෙහෙම ඉන්නවා අපේ පුතේ ඔය කාබන් පරමාණුවට ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවනේ වටේට. ඉතින් මෙයා මෙන්න මෙහෙම බන්ධන හතරක් ඕමම ත්‍රිමාණව හදා ගන්නවා. මෙන්න මෙහෙම ත්‍රිමාණ බන්ධන හතරක් ඔන්න ඔය විදිහට. මට ඔයාට පෑන් වලින් පෙන්නුවොත් මම මේක නිකන් බන්ධන ටික මේ විදිහට උඩට බන්ධනයක් තියෙනවා පුතේ. මෙන්න මේ ආකාරයට බන්ධන ටික. රහගන්න අපි පුතා මෙන්න මේ විදිහට පුතේ. මේ බලන්න ත්‍රිමාණ අවකාශය ගත්තොත් හරි මේ උඩට බන්ධනයක් තියෙනවා යටට මෙන්න මේ වගේ බන්ධන පෑන් එකයි එක බන්ධනය බන්ධන දෙකයි බන්ධන තුනයි උඩ බන්ධනය බන්ධන හතරයි පුතේ මෙන්න මේ වගේ ත්‍රිමාණ අවකාශයේ පුතේ බන්ධන හතරක් මේකේ තියෙනවා මේ බලන්න බන්ධන හතර අපේ පුතේ බන්ධන හතරක් මේකේ තියෙනවා මේ ත්‍රිමාණ අවකාශයේ බන්ධන හතරක් එතන පුතේ මෙන්න මේ විදිහට එක කාබන් පරමාණුවකට සහසංයෝජ බන්ධන හතරක් මෙන්න මේ විදිහට බැඳිලා හදනවා දැන් මෙන්න මෙතන බලන්න sorry කවුද මෙයාද මෙයා මට අපර දෙන්න පුතේ මට අපර දෙන්න පුතේ
right. දැන් මෙන්න මේක එතකොට මෙන්න මේ වගේ මේ කාබන් පරමාණුවකට කාබන් පරමාණු හතරක් ඕන් ඔය වගේ බැඳෙනවා පුතේ. මේ මෙහෙම දැන් මේ කාබන් පරමාණුවට පුතේ හතර පැත්තකින් කාබන් පරමාණු හතරක් බැඳිලා. දැන් මෙයාට ආයේ මේම කාබන් පරමාණු හතරක් ඔන්න ඔහොම බැඳිනවා. හරි. ඔහොම බැඳි බැඳි යනකොට ඕකට කියන පුතේ දියමන්ති කියලා. දියමන්ති. දියමන්ති. අනේ පුතේ හොඳට අහගන්න. ගොඩාක් සංකීර්ණ කරගන්න එපා පුතේ. එක කාබන් පරමාණුවක් මෙහෙම තියෙනවා නම් උඩට කාබන් පරමාණු එකයි. හරි. මොකද්ද දරු මේ වෙන්නේ? කවුද මේ මෙයා දාන්නේ? අයින් කරලා දාන්නද? පුතේ අනවශ්‍යද මේ අර මේකට මේ එක ස්ක්‍රීන් මේ එකට එනවා මේ මට රිමූව් කරන්න වෙනවා පුතේ මේ මීට් එකෙන් ඈ බලන්න දු කවුද දාන්න කියලා පොඩක් මේ අනවශ්‍ය දේවල් කරන්න එපා පුතේ මේ ඩිස්ටර්බ් වෙනවනේ රිමූව් කරලා දානවා මේ පන්තියෙන් ඈ කවුද ළමයා කියන්නේ පුතේ ඔය ගෙස් කියලා දෙකක් දාලා තියෙන්නේ අයින් කරලා දාන්න බලන්න කවුද දාන්නේ කියලා අයින් කරනවා පුතේ මීට් එකකින් ඈ වැඩ කරන්න පන්තිල අයින් වුණා නේද ආගන්න මෙන්න මේක එතකොට මේ එක කාබන් පරමාණුකට පුතේ හතර පැත්තකින් කාබන් පරමාණු හතරක් මෙහෙම බැඳුනම අහගන්නකො පුතේ මෙන්න මේ වගේ බැඳි බැඳි යන එකට කියනවා දියමන්ති කියලා. එතකොට මේක පුතේ දියමන්ති. හරි මේ තියෙන්නේ දියමන්ති. එතකොට පුතේ තව දෙයක් අහගන්නකො. ඔන් තවත් තියෙනවා මෙන්න මෙහෙම. දැන් මේ බලන්න මේකේ තියෙන විදිය. ඔන කාබන් පරමාණුවක් තියෙනවා මෙන්න මෙතන. හොඳට අහගන්න පුතේ ඈ. මේ විදිහට. ඔන්න ඔතන කාබන් පරමාණුවක් තියෙනවා. මෙහෙම කාබන් පරමාණුවක් තියෙනවා. හරි. දැන් පුතාලා කියන්නේ මෙතන කාබන් පරමාණුවකට වටේට කාබන් පරමාණු කීයක්ද පුතේ බැඳෙන්නේ? මෙතන කාබන් පරමාණුවකට වටේට කාබන් පරමාණු 3ක් නේද බැඳිලා තියෙන්නේ. හරි? දැන් එතකොට මෙන්න මෙතකොට මම අහන ප්‍රශ්නයක්. එතකොට දැන් කාබන් පරමාණුවක වටේට තියෙනවනේ ඉලෙක්ට්‍රෝන 4ක් පුතේ. ඉලෙක්ට්‍රෝන 4ෙන් දැන් ඉලෙක්ට්‍රෝන 3ක් මෙහෙම තියෙනවා. එතකොට එක ඉලෙක්ට්‍රෝනයක් බන්ධ වලට යන්නේ නැතුව මෙහෙම තියෙනවා. දැන් බලන්න එතන මම මෙන්න මේකේ මේ view ඇඳලා පෙන්නනවා. දැන් ඔන්න ඔය වගේ හරි මේ ආකාරයට හැම කාබන් පරමාණුවකටම බන්ධන 3 ගානේ හරි මේව බැඳි බැඳි යනවා පුතේ. හොඳට අහගන්නකෝ. හොඳට බලා ගන්න අපේ පුතා. බලන්න දැන් ඒතර මේ කාබන් පරමාණුවට බන්ධන හරි 1යි 2යි 3යි. හරි මේ කාබන් ගත්තත් බන්ධන 1යි 2යි 3යි. මේ කාබන් ගත්තත් බන්ධන 1යි 2යි 3යි. මේ කාබන් ගත්තත් බන්ධන 1යි 2යි 3යි. හරි. ඔන්න පුතේ අහගන්න. එතකොට හොඳට අහගන්න මම මේ කියන දේ. එක කාබන් පරමාණුවකට බන්ධන 3 ගානේ ඕම බැඳි බැඳි යනවා. එතකොට පුතේ එක කාබන් පරමාණුක අන්තිශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 4ක් තිබ්බනේ. දැන් මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන 3න්නේ බන්ධන වලට යන්නේ. ඒතර නොගිය එකක් ගන්න හැම එකම තියෙනවා. හැම පරමාණුවකම තියෙනවා බන්ධනට නොගිය ඉලෙක්ට්‍රෝන ගාන මේවා. දැන් හිතන්නකෝ. දැන් මේක පුතේ ත්‍රිමාණයි මේක ත්‍රිමාණයි. මොකද මේ උඩට ඒක මෙහෙම යටට ත්‍රිමාණ උනේ පුතේ පරමාණු තියෙන්නේ. හැබැයි මේක ත්‍රිමාණ නෑ මේක තනිකර තලයක්. ඒක පොත්තක තියෙන්නේ මෙහෙම. දැන් අහගන්නකෝ. දැන් යට මම ඔය වගේම තවත් අඳින්නම් ඔය වගේම view එකක්. ඔන්න මේ කාබන් හරි විදිවලට බන්ධන 3 ගානේ මම මේ වගේම view එකක් මේ යටින් අඳින්නම්කෝ පුතේ. මේ බලන්න. ඔය වගේම view එකක් මම යටින් අඳින්නම්. ඉතින් අහගන්න පුතේ ඈ. අහගන්න. මෙන්න මෙහෙම. එතකොට මේකේ බලන්න එයාගෙත් හැම කාබන් පරමාණුකට බන්ධන නොගිය ඉලෙක්ට්‍රෝන ගානේ තියෙනවා මෙන්න මේ වගේ. මේකත් නිකන් කාබන් පොත්තක්. මේකත් නිකන් මේ ඇත්තම ගත්තොත් මේක තලීයයි. අපි කියනවා පුතේ
මේකට කියනවා දියමන්ති දැලිස. මේ එකට කියනවා මිනිරන් දැලිස. එහෙනම් මේ එක පොත්තක් ගත්තොත් මේක මිනිරන් දැලිසක්. මේක තව මිනිරන් දැලිසක්. තනිකර මේව පොතු. හැබැයි අහගන්න. ඒතර මේක දියමන්ති නම් මේ කවුද පුතේ? මිනිරන්. ඔයා දැනගන්න පුතේ මිනිරන් වල එක කාබන් පරමාණුවකට බන්ධන 3ක් විතරයි හැදෙන්නේ. ඒතර කාබන් වල බන්ධන හදන්න පුළුවන් 4ක්. ඒතර එක බන්ධනයක් අඩුයි. ඒ බන්ධනයේ වල ඉලෙක්ට්‍රෝන ඔයේ තියෙනවා. බන්ධන හදන්න නැතුව. ඉතින් මෙන්න මේකට කියනවා මිනිරන් වල තලීය දැලිසක් කියලා. තලීය දැලිසක්. හරි. මේක තමයි දියමන්ති වල ත්‍රිමාණ දැලිස. හරි මේක ත්‍රිමාණයි මේක තලීය. ඊළඟ මරු වැඩක් වෙනවා පුතේ. මෙන්න මේ එක තලීය දැලිසක් අනිත් තලීය දැලිසත් එක්ක ඊ타මත්ම මේ ඊ타මත් දුර්වල බන්ධන වර්ගයකින් මෙන්න මේම බැඳෙනවා පුතේ. හරි මෙන්න මේ මෙව්වා මේ ඊ타මත්ම දුර්වල බන්ධන වලින් මෙහෙ බැඳෙනවා. හරි මෙන්න මේ බන්ධන වලින් බැඳෙනකොට එක මිනිරම් පොත්තකට අනිත් මිනිරම් පොත්ත බැඳෙනවා. ඒකට තව මිනිරම් පොත්තක් බැඳෙනවා. මේ වගේ පුතේ මිනිරම් පොතු හරි ලක්ෂ ගාණක් එකට මෙහෙම බැඳෙනවා. ඕකට කියනවා මේ මිනිරන්. ඒතර මෙහෙම දෙයක් තියෙනවා මිනිරන් වල මේ එක තලිය දැලිසක් අනිත් තලිය දැලිසකට දුර්වල බන්ධන වලින් හයි වෙන්නේ. ඒතර මෙවුවා එක දැලිසක් මතින් අනිත් දැලිස මෙහෙම ලිස්සලා යනවා. අපි ඒකට කියනවා ස්නේහක ගුණ. නම් මිනිරන් වලට ස්නේහක ගුණ වෙලා ලැබිලා තියන්නේ ඇයි? මිනිරන් කියලා කියන්නේ තලීය දැලිස්. හරි බලගන්න. තලීය දැලිස් පුතේ දුර්වල බන්ධන වලින් බැඳලා තියෙනවා. ඒතර ඒ නිසා එක තලීය දැලිසකට අනිත් තලීය දැලිසක මැදින් අර බන්ධන කැඩිලා ස්ලිප් වෙලා යන්න පුළුවන් ලිස්සලා. මිනිරන් වලට ස්නේහක ගුණ ලැබිලා තියෙනවා. ලිහිස ගුණ ලැබිලා තියෙනවා. තව දෙයක් පුතේ මේ දුර්වල බන්ධන වල ඉලෙක්ට්‍රෝන වලට විදුලිය ගමන් කරන්න පුළුවන් විදුලි සංනායක හැකියාව තියෙනවා. එහෙනම් මිනිරන් වල ගුණ දෙකයි විදුලි සංනායක ගුණය සහ ලිහිසි ගුණය. විදුලි සංනායක ගුණය ලැබිලා තියෙන්නේ ස්තර අතර මේ ස්තර අතර දැලිස් අතර දුර්වල බන්ධන වල ඉලෙක්ට්‍රෝන වලින්. ලිහිසි ගුණ ලැබිලා තියෙන්නේ හරි ඒ දුර්වලව බැඳෙන නිසා එක දැලිසක් මතින් අනිත් දැලිස ලිස්සලා යන හින්දා. දියමන්ති යනු ලෝකයේ ඇති දැඩිම ද්‍රව්‍යයක්. ඒ ගුණය ලැබිලා තියෙන්නේ ඊ타ත්ම ත්‍රිමාණ හරි ඊටා ශක්තිමත් දැලිසක් හදන හින්දා. ඔන්න ඔය ටික දැනගන්න පුතේ. ආයත් අහගන්නකො. කාබන් කියන්නේ කාබන් පරමාණු. කාබන් මූලව්‍යයේ තියෙන කාබන් පරමාණු. කාබන් පරමාණු එකතු වෙලා විවිධ කාබන් ආකාර හදනවා. එක කාබන් ආකාරයක් දියමන්ති. තව කාබන් ආකාරයක් මිනිරන්. දියමන්ති වල කාබන් පරමාණු තියෙන්නේ බන්ධන 4 ත්‍රිමාණුව. මිනිරන් දැලිසක තියෙන්නේ කාබන් එකට බන්ධන 3ක් තලීයව. ඒතකොට මේ දැලිසක් කියලා කියන්නේ මේවට කියන පරමාණුක දැලිස් කියලා. මේ පරමාණුක දැලිස්ක ත්‍රිමාණයි මේ පරමාණුක දැලිස හරි තලීයයි. මිනිරන් කියන්නේ ලෝකෙ දැඩිම ද්‍රව්‍යය. හේතුව එයා හදන ත්‍රිමාණ දැලිස ඉතා ශක්තිමත්. බන්ධන 4 හදනවා. ඇයි මිනිරන් වලට විදුලිය රයන්න පුළුවන්? බන්ධන අතල තියෙන දුර්වල බන්ධන වල තියෙන ඉලෙක්ට්‍රෝන වලට විදුලිය රයන්න පුළුවන්. ඇයි මේ මිනිරන් දැලිසක් මතින් තව එකක් ලිස්සලා යන්නේ? හරි. ඒ බන්ධන ඉතා දුර්වල නිසා. මෙව්වට කියන අපතේ බහුරූප කියලා. කාබන් වල බහුරූප. මෙම බහුරූප තියෙන එකට කියන බහුරූපතාව. එහෙනම් කාබන් වල බහුරූපතාව පෙන්වන්නේ මොනවද? දියමන්ති, මිනිරන්, මේවට කියන ස්පටික ආකාර. මේවා ස්පටික ආකාර. අස්පටික ආකාර තියෙනවා. දැලි, අඟුරු, ගල් අඟුරු, හරි? ඒව අස්පටික ආකාර. දැලි කියන්නේ කාබන්. අඟුරු කියන්නේ කාබන්. ගල් අඟුරු කියන්නේ කාබන්. ඒව අස්පටිකයි. ඒව දැලිස් හදන්නේ නැහැ පුතේ. හරි? ඒ වගේ පුතේ තව තියෙනවා මේ තව බහුරූප තියෙනවා සල්පවල පුතේ. මේ සල්පවල පරමාණු සකස් වීම වෙනස් නිසා සල්පාකාර දෙකක් තියෙනවා. සුදු පාට කුඩු සහ කහ පාට කැට. එහෙනම් මොකද්ද පුතේ බහුරූපතාව කියන්නේ? එකම මූලද්‍රව්‍යයක පරමාණු සකස් වීම වෙනස් නිසා එකින් එකට වෙනස් හරි
මූරව්‍ය ආකාර හමු වීම. ඒ කියන්නේ මූරව්‍ය එකමයි එකින් එකට වෙනස් භෞතික ආකාර හම්බ වෙනවා. එක එක රූප හම්බ වෙනවා. දැන් දියමන්ති බලන්නකො. මිරිරං ගන්නකො කොච්චර වෙනස්ද? හරි. ඒතර ඒවා බහු රූප. සල්පවල තියෙනවා කහ පාට කැට. ආය සුදු පාට කුඩු. අං ඒව මොනවද? බහු රූප. පුතේ ඔක්සිජන් වල බහු රූප තියෙනවා. ඔක්සිජන් වල බහු රූප O2 O3. O2 කියන්නේ ඔක්සිජන් වායුව. මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඔක්සිජන් අතර ද්විත්ව බන්ධනයක්. ඔය O2 පුතේ ඒතර O3 කියලා කියන්නේ මම ලියලා පෙන්නන O3 කියලා කියන්නේ මම මෙතන පෙන්නන්නම්. සෝරි. ඔක්සිජන් කියන්නේ O2. මම මතක් කරගන්න පුතේ. ඔක්සිජන් වල තියෙනවා මේ ඔක්සිජන් පරමාණු දෙක අතර ද්විත්ව බන්ධනයක්. O3 කියන තව බහුරූප ආකාරයක්. O3. ඒකේ තියෙනවා මෙන්න මෙම ඔක්සිජන් පරමාණු තුනක් ඕන් ඔය වගේ බැඳිලා. නෝසෝ මේ ඔක්සිජන් පරමාණු දෙකක් සහසංයෝජව බැඳිලා. මේ තියෙන ඔක්සිජන් වල බහුරූප ඔක්සිජන් වායුව ඔක්සිජන් පරමාණු දෙකක් අතර ද්විත්ව බන්ධනයක්. ඕසෝන් වායුව ඔක්සිජන් පරමාණු තුනක් තියෙන O3 අනි බන්ධන තියෙන. මේක ඔක්සිජන් එක්ක බන්ධන දෙකක් වෙනවා. ඔයා දන්නවා ඔක්සිජන් වල කාණ්ඩය 6 ඔක්සිජන් වල සංයුතිතාවයේ 2 ඔක්සිජන් සහ සංයෝජ බන්ධන දෙකක් හදනවා. ඔක්සිජන් ඉරි කැලි දෙකක් යනවා. මේ බලන්න මේ ඔක්සිජන්ට එන ඉරි කැලි දෙක. මේ බලන්න මේ ඔක්සිජන්ට එන ඉරි කැලි දෙක. දැන් මේ ඔක්සිජන්ට ඉරි කැලි දෙකයි. මේ ඔක්සිජන්ට ඉරි කැලි දෙකයි. මේ ඔක්සිජන්ට ඉරි කැලි දෙකයි. හැම ඔක්සිජන් එකක ඉරි කැලි දෙකක් එවිලා. මේවා බහු රූප. ඊට මෙහෙම ලියන්න. බහු රූපීයතාවය anu කුමක්ද? මොකද්ද පුතේ බහු රූපතාව කියන්නේ ලියන්නේ? යම් කිසි මූලද්‍රව්‍යයක පරමාණු සකස් වීම එකින් එකට වෙනස් වෙමින් පරමාණු සකස් වීම එකින් එකට වෙනස් වෙමින් පරමාණු සකස් වීම එකින් එකට වෙනස් වෙමින් එකින් එකට වෙනස් ආකාර නිර්මාණය කිරීම එකින් එකට වෙනස් ආකාර නිර්මාණය කිරීම එකින් එකට වෙනස් ආකාර නිර්මාණය කිරීම බහුරූපතාවයි 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 තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් අහගන්න පුතේ බහුරූපතාවයි යටින් ආනෝ බහුරූපතාව පෙන්වන මූලවෙ තුනක් සඳහන් කරන්න. ලියන්න එක කාබන් කියලා ලියන්න. එක කාබන් ලියන්න ඉස්සරහින් ස්පටික ආකාර කාබන් කියලා ලියන්න ස්පටික ආකාර ලියන්න මෙහෙවා දියමන්ති ලියන්න බන්ධන හතරක ත්‍රිමාණ දැලිසක් දියමන්ති ඉරක් ගහලා බන්ධන හතරක ත්‍රිමාණ දැලිසක් දියමන්ති බන්ධන හතරක ත්‍රිමාණ දැලිසක් දියමන්ති බන්ධන හතරක ත්‍රිමාණ දැලිසක් ඊළඟට යන්න මිනිරන් බන්ධන තුනක තලිය දැලිසක් මිනිරන් බන්ධන තුනක තලිය දැලිසක් බන්ධන තුනක ත්‍රිමාණ දැලිසක් තලිය දැලිසක් බන්ධන තුනක තලිය දැලිසක් ඊළඟ යන්න අස්පටික ආකාර ඒ කියන්නේ කාබන වල අස්පටික ආකාර අස්පටික ආකාර මොනවද ලියන්නේ දැලි අඟුරු ගල් අඟුරු දැලි අඟුරු ගල් අඟුරු ඒවට මේ වගේ දැලිස් හදන්නේ ඒවට කියන අස්පටික ආකාර දැලි අඟුරු ගල් අඟුරු දැලිස් හදන්නේ ඒවා ලියන වරහන් තුල දැලිස් නොසාදයි
ඉනන දෙක දැලිස් නොසාදයි. අංක දෙක සල්ප කියලා කියන සල්පර් S සල්ප S දෙවෙනි බහුරූපතාව පෙන්වන මූරාවේ සල්ප S ලියනවා ඉරක් ගහලා කහ පාට ස්පටික සහ සුදු පාට කුඩු. ඔයාලගේ අච්චුපතේ තියෙන විදිහ මේ කියන්නේ. කහ පාට ස්පටික සහ සුදු පාට කුඩු. උසස් පෙළදී උගර ගන්න වෙන විදිහකට ඔයාලා. අච්චුපතේ තියෙන විදිහ මේ කියන්නේ. කහ පාට ස්පටික සහ සුදු පාට කුඩු. ඒ තමයි සල්ප. සල්ප කහ පාට ස්පටික සුදු පාට කුඩු. ඊනට ලියන්න පුතේ අංක 3 ඔක්සිජන්. ඔක්සිජන් ඔක්සිජන් බහුරූපතාව පෙන්වනවා පුතේ. දාන්න මේ ඔක්සිජන් මේ ඕසෝන් මේ තියෙන ඔක්සිජන් වායුව කියලා මේක අඳින්න. මේ තියෙන පුතේ ඔක්සිජන් වායුව මේ තියෙන ඕසෝන් වායුව. මේ තියෙන ඔක්සිජන් වායුව O2 මේ තියෙන ඕසෝන් වායුව O3. ඔක්සිජන් වායුව පුතේ මේ ඔක්සිජන් වල කාණ්ඩය 6 8න් 6ක් සහසංයෝජක බන්ධන දෙකක් හදනවා මෙයා. මේ තියෙන සහබන්ධන දෙක ඔක්සිජන් පර එක ද්විත්ව බන්ධනයක්. මේ ඕසෝන් වල හැම ඔක්සිජන් එක්කම බන්ධන දෙකයි. මෙයාට බන්ධන දෙකයි. මෙයාට බන්ධන දෙකයි. ඕසෝන් වායුව. හරිද පුතේ? එහෙනම් ඇති නේද ඒකේ? එහෙනම් බහුරූප හරි. දැන් යට එහා පැත්තට යන්න පුතේ. පාඩම් කරගන්නේ බහුරූපතාව පෙන්වන්නේ කාබන් සල්ප ඔක්සිජන්. මේ විභාගයට ආව ප්‍රශ්න ඔක්කොම. ඔක්සිජන් වල බහුරූප ආකාර දෙක තමයි ඔක්සිජන් සහ ඕසෝන්. ඕසෝන් ස්තරය හදන්නේ මේකේ. මේ කාබන් වල බහුරූපීක ආකාරය ඇතුලෙන් පිරිතුස යන. එහා පැත්තේ පිටුව කාබන් වල බහුරූප ආකාර ඇසුරෙන් පිරිතුස අපයන්න. කවුද තලීය දැලිස? මිනිරන් තලීය දැලිස මිනිරන්. කවුද ත්‍රිමාන දැලිස? දියමන්ති දියමන්ති බන්ධන 4යි. කවුද විද්‍යුත් සන්නායක ගුණ පෙන්වන්නේ? මිනිරන් මිනිරන් මිනිරන්. ඔයාට අද ওই උත්තරය ආවේ නැහැ නේ පුතේ. විද්‍යුත් සන්නායක ගුණ පෙන්වන අනෝහේ මිනිරන්. ස්නේහක ගුණ මිනිරන්. ඇයි මේ බන්ධන මේ බන්ධනට නොගී ඉලෙක්ට්‍රෝන තියෙනවනේ හැම පරමාණුවක. එව්වමගෙන් දුර්වල බන්ධන හදනවනේ. එව්වම ඒවා කැඩෙනවනේ ටග්ගල මේවා කැඩෙනවා. දැන් ඒතකොට ඉලිස්සලන ස්නේහ ගුණ මිනිරන් ඉහළ ද්‍රවාංග තාපාංග දැරීම. එතන ලියන්න ඉහළ ද්‍රවාංග තාපාංග තියෙන්නේ ලියන්න. මිනිරන් සහ දියමන්ති. මිනිරන් සහ දියමන්ති. ඉහළ ද්‍රවාංග තාපාංග තියෙන මිනිරන් සහ දියමන්ති. ඇයි දන්නවද පුතේ? මිනිරන් සහ දියමන්ති ගත්තේ ඉහළයි ද්‍රවාංග තාපාංග. ලියන්න එතන ලියන්න මෙහෙම. වරහන්තර දාන්න දැලිස් සාධන නිසා. දැලිස් සාධන හින්දා මිනිරන් දියමන්තුලේ මොකද? ඉහළ ද්‍රවාංග තාපාංග. පුතාට පුළුවන් නම් මෙන්න මේ දැලිස් දෙක පොඩ්ඩක් ලාවට ඇඳ ගන්න මෙන්න මේක. දියමන්ති මිනිරන් දෙක. ඔතනම ඇඳ ගන්න ඔතන හරි ෂෝට් නෝට් පොතේ හරි දල වශයෙන් ඔය හැඩේ විතරක් දැනගන්න. ඒක ඇඳගත්තා නම් හොඳයි පුතේ. දැන් පාඩම් කරගන්න. මේ තියෙන දියමන්ති දැලිසේ තියෙන විදිහ ත්‍රිමාන දැලිස. ඔයාලට පේනවා බන්ධන 4 බව. ඒකට කටු ඇඳ ගන්න. මෙතන ගත්තොත් පුතේ මේක තලිය දැලිසක් මේක බින්දනවා. මේවා නම් කරන දුර්වල බන්ධන. මේක මේක මින්රන් මේක මෙහෙම නම් කරන්නකො. තලිය දැලිසක්. ටක් ගාලා ගන්න පුතේ. තලිය දැලිසක්.
මේකත් අලිය දෙලසක්. මේ තියෙන දුර්වල බන්ධන. දුර්වල බන්ධන. ඔක අඳ ගන්න පුතේ. හරිද පුතේ ඇඳද? කට්ටුට ඇඳ ගන්න විභාගට දෙනවා මෙව්වා. බලන්න බන්ධන 4 නම් දීමන්ති බන්ධන 3 නම් අනිවාර්යෙන් මිල්න. රයිසන් කරන්න වෙලාව ඕන නම් තමයි. අනේ පුතේ මේ ඇඳ ගන්න ඕනේ නිකන් ඉන්න එපා. කට්ටුට ඇඳ ගන්න නිකන් දල හැඩේ බලා ගන්න. වෙලාව ඕනද පුතේ? මේක හරි. රයිට්. වෙලාව ඕනේ නැහැ. රයිට්. පුතේ යන්න ඊළඟ ප්‍රශ්න පොඩ්ඩක් කරන්න බලන්න. ඉන එක අංක එතන දාලා තියෙන්නේ එක 20 21 අංක ටික නම් පේන්නේ නැහැ නේ පුතේ. 20 23 කරන්න 23 පුතේ මේක බහුවර්ණ මේ ප්‍රශ්නයක් මේක බහුවර්ණයක් කරන්න 23 වනි ප්‍රශ්නේ ඉනකට තියෙන එක. ඒ මූරව්වේ ක්ලෝරයිඩයේ සූත්‍රයේ ACl3 වේ එහි සල්පේටයේ රසායන සූත්‍රය කුමක්ද? ටක් කරලා හොයන්න පුතේ. දැන් කරන්න. ඒගේ ක්ලෝරයිඩයේ සූත්‍රයේ ACl3 වේ එහි සල්පේටයේ සූත්‍රය කුමක්ද? උද අපි මෙන්න මෙහෙම කරන්න මෙහෙමයි. දැන් A කියලා ලියලා A කියලා ලියලා එහි ක්ලෝරයිඩය ක්ලෝරයිඩ් කියලා ලියන්නකො. පුතේ ඒගේ ක්ලෝරයිඩයේ ඒ කියන්නේ අපි දන්නේ නැති මූරව්‍යයක්. කවුද කියන්නේ අපි දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කියන්නේ කවුද කියන්නේ අපි දන්නේ නැහැ. ඒක මනක් කල්පිත සංකේතයක් දීලා තියෙන්නේ. ඒහි ක්ලෝරයිඩයේ ක්ලෝරයිඩ්. දැන් අපිට පේන අල්ඩයන්න තියෙනවා නේ පුතේ. අගට අල්ඩයන්න තියෙනවා නම් ඕක අනිවාර්යයෙන්ම මූරව්‍යයක්. අගට අල්ට අයන්න තියෙනවා නම් මේක කණ්ඩකයක් පුතේ. එහෙනම් මේක ක්ලෝරයිඩ් කියලා තියෙනවනේ මේක මූරව්‍යයක්. මේක ක්ලෝරින් කියන මූරව්‍ය තමයි මේ තියෙන්නේ පුතේ. ඒ කියන මූරව්‍යයට ක්ලෝරින් කියන මූරව්‍ය සෙට් කරලා මේක හදන්නේ. මේකේ රසායන සූත්‍රය ACl3 ලු. ඉතින් අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන් නේ පුතේ. දැන් අපි දන්නවා එතකොට දැන් මෙන්න මෙතන ACl3 වල දැන් මෙතන තියෙන ඉලක්කම 1. මෙතන තියෙන ඉලක්කම 3නේ. අපි ඇත්තටම මේ එකක් යටින් ලියන්නේ නැහැ නේ අපි පුතේ. දැන් මෙතන එක තමයි තියෙන්නේ. ඒක ලියලා නැහැ මේ. අපි දන්නවා පුතේ දැන් මේ එක මෙතෙන්ට එන්නේ මෙතන ඉඳලානේ. ආයෙ එක ඔතෙන්ට යවන්න. ආයෙ තුන මෙතෙන්ට යවන්න. කියන එතන මේ දැන් මේ තුන තුන ක්ලෝරින් ගන්න 3යි කියන්නේ ඒගේ සංයුතිතාවයේ 3යි කියන එකනේ පුතේ. නේ? එහෙනම් අපිට පේනවා මෙහෙම දෙයක්. ක්ලෝරින් වල සංයුතිතාවය 1යි කියලා පේනවා මේ කියන විදිහට. නේ? ක්ලෝරින් වල සංයුතිතාවය 1යි. ඒක හරිනේ. නේ? ක්ලෝරින් වල සංයුතිතාවය 1 කියන එක හරිනේ. ක්ලෝරින් වල සංයුතිතාවය 1 නම් ඒ වල සංයුතිතාවය 3යි. චර නැහින්ට ඕනේ නෑ. මේ තුන මෙතෙන්ට ආවේ ඒ වල ඉඳලා.
මේ එක මෙතෙන්ට ආවේ CL වල ඉඳලා. අපි දන්න විතර ක්ලෝරින් වල සංයුතතාවය පුතේ එකයි. එහෙනම් ඒ වල සංයුතාව එකයි එහෙනම් ක්ලෝරින් වල 3යි. නෙමෙයි. ක්ලෝරින් වල එකයි එහෙමනම් ඒ වල 3යි. ඒ වල සංයුතාව 3යිනේ පුතේ. එහෙනම් අපි දැන් අපි දන්නවා එහෙනම් ඒ වල සංයුතාවය 3යි කියලා. ඒ වල සංයුතතාවය 3යි. පුතේ ඒ වල සංයුතතාවය 3යි. අපෙන් අහනවා ඒ සල්ෆේටයේ සූත්‍රය. අද ලියන්න. ඒ කියලා ලියලා දාන සල්ෆේටය. ඒ සල්ෆේටයේ සූත්‍රය. එහෙනම් මෙහෙම කරන්න. ඒ කියන්නේ ඒ තමයි. සල්ෆේට් කියන්නේ SO4 ඍණ 2. දාන්න SO4 ඍණ 2. සල්ෆේට් කියන්නේ SO4 ඍණ 2 කණ්ඩකය. දැන් පුතේ සංයුතා ලියමු. ඒ වල සංයුතාවය 3යි. ඒ වල සංයුතාවය 3යි. සල්ෆේට් සංයුතාව 2යි. සල්ෆේට් සංයුතාව 2යිනේ පුතේ. දැන් අපි මාරු කරන්න යටට. ඒ දාන්න ඒ වල සංයුතාව සල්ෆේට් යටට දාන්න. සල්ෆේට් දෙක ඒ යටට දාන්න. කොහොමද එන්නේ? ඒ යටට එනවා පුතේ මෙන්න මේ දෙක. ඒ යටට එනවා මෙන්න මේ දෙක. සල්ෆේට් යටට එනවා මේ තුන. පුතේ ඒ කියන්නේ සල්ෆේට් වල සංයුතාව දෙක නම් ඒ ගාන දෙකක් වෙනවා. ඒ වල සංයුතාව තුන නම් සල්ෆේට් ගාන තුනක් වෙනවා. ඉතින් සල්ෆේට් ගාන තුනක් වෙනවා නම් අපි ඒක ලියන්න ඕන කොහොමද? SO4 දාලා ඒ වගේම තුනක් මෙන්න මෙහෙම. සල්ෆේට් වල සංයුතාව දෙක නම් මෙතෙන්ට දෙක එනවා. ඒ වල සංයුතාව 3යි නම් එතකොට සල්ෆේට් ගාන 3ක් වෙන්න ඕන. එතකොට SO4 වරහන් වැඩි 3. දැන් සූත්‍රයේ A2SO4 3 වරක්. A2SO4 3 වරක්. මම ආයි කෙටියෙන් කියන්නම්. A ක්ලෝරයිඩ් ACl3. ඒතර මේ තුන අයිති Aට. මෙතන තිබ්බ එක අයිති ක්ලෝරින්ට. අපි දන්නවා පුතේ ක්ලෝරින් වල සංයුතාව ඇත්තටම එකයිනේ. ඉව දැනගන්න ඕනේ. දැන් ක්ලෝරින් 7 වෙනි කාණ්ඩේ. දන්නේ නැත්නම් විවාහට ගිහිල්ලා ඉව අපි ආර්තාවුවක් අඳිනවා. ඒ ආර්තාවුව දිහා බලන්න ක්ලෝරින් 7 වෙනි කාණ්ඩේ සංයුතාව එකයි. දැන් ක්ලෝරින් වල සංයුතාව එකයි එක හරි. එහෙනම් ඒ වල අනිවාර්යෙන් 3යි. ක්ලෝරින් වල එක නිසා ඒ වල අනිවාර්යයෙන්ම 3 වෙනවා. එහෙනම් ඒ වල සංයුතාව 3යි. සල්ෆේට් වල 2යි. සල්ෆේට් වල 2 එයට ලියන්න. ඒ වල 3 සල්ෆේට් වල ලියන්න. සල්ෆේට් වල 2 මේ තමයි මේ තියෙන්නේ. ඒ වල 3 ලියනකොට සල්ෆේට් 3ක් වෙන්න ඕන. එහෙනම් වරහන දාලා 3ක්. A2SO4 3 වරක්. A2SO4 3 වරක්. පුතේ ඊනෙක තනියම කරන්න. XC කාබනේටයේ රසායන සූත්‍රය XCO3 වේ. XC ඔක්සයිඩයේ සූත්‍රය. පුතේ මට chat එකට දාන්න XC ඔක්සයිඩයේ සූත්‍රය. අය ගණන් කරන්න ඕනේ 24. 24. XC කාබනේටයේ රසායන සූත්‍රය XCO3. මම පේන්නේ නැද්ද පුතේ? හරි නේද පුතේ? සවිඳු. සූත්‍රේ පේන්නේ නැහැ. සූත්‍රේ පේන්නේ නැහැ. සූත්‍රේ. සූත්‍රේ පුතේ මෙහෙමයි තියෙන්නේ. XC කාබනේටයේ සූත්‍රය. sorry X ගේ කාබනේටය. XC කාබනේට සූත්‍රය XCO3. අහනවා XC ඔක්සයිඩයේ සූත්‍රය.
එක්සි කාබනේට XCO3 එක්සි ඔක්සයිඩේ සූත්‍රය. උත්තර වන්න මේ මට chat එකට දාන්න පුතේ උත්තර සර් දාන්න එවන්න පුතේ. එක්සි ඔක්සයිඩේ සූත්‍රය. ආවේ නැහැ උත්තරයක් නම් පුතේ. චුට්ටක් බලන්න ඉන්න එවන්නකෝ මේ ලේසි. ඉංග්‍රීසි අකුරු වලින් ගහන්න. කැපිටල් සිම්පල් ප්‍රශ්නයක් නෑ ඉතින්. ඒක දෙන්න පුළුවන් උත්තරයක් තියෙන ඒකයි මම මේ කියන්නේ පුතාලට. එන්නේ නැහැ නේ උත්තර පුතේ. ඒ බැරිද ඔයාලට මේක? හ්ම්? දාන්න උත්තරේ. ටිකක් දාන්න බලන්න මට. ටිකක් නම් එන්නේ නැහැ නේ පුතේ. මොකද නේ මේ උත්තරයක් දාන්නකො පුතේ. පමසරා ඔසවින් සවිරංගි දාන්න පුතේ උත්තරයක්. එද්මි මොකද පුතේ බැරිද මේ අමතකද? බලමු. මෙන්න පුතේ මෙහෙමයි කරන්නේ. දැන් අපි මෙහෙමන වෙන්නේ දැන් අපි දන්නවා පුතේ කාබනේට් කියලා කියන්නේ මොකක්ද ආමිතෙල් යන කාබනේට් කියන්නේ CO3 ඍණ දෙක. මෙහෙමයි ඈ කාබනේට් කියන්නේ CO3 ඍණ දෙක. පුතේ කාබනේට් කියන්නේ CO3 ඍණ දෙක. එහෙනම් මේක සංයුතාව කීයද අපේ පුතා? කියන්නේ දෙකයි. පාඩගෙන කාබනේට් CO3 ඍණ දෙක. එතකොට පුතේ කාබනේට් වල සංයුතතාවය දෙකයිනේ. දෙකයි සංයුතාව දෙකයි. කාබනේට් සංයුතාව දෙකයි. එතකොට පුතේ මේ බලන්න මෙතන දැන් කාබනේට සංයුතාව දෙකනේ. දැන් මේ කාබනේට සංයුතාව දෙකයි. හැබැයි මෙතන දෙකක් ලියලා නෑ නේද? දැන් කාබනේට සංයුතාව දැන් මෙතන දෙකයි කියන්නකො. හැබැයි ඒ දෙක මෙතනින් ලියලා නෑ නේද පුතේ? එහෙනම් ඕක වෙනව ඇත්තේ මේමයි. කාබනේට සංයුතාව දෙක වෙනව ඇති. X ගේ සංයුතාවත් දෙක වෙනව ඇති. නේද? කාබනේට සංයුතාව දෙක වෙනවනේ. දැන් මෙතන දෙක තියෙන්නේ නැති කාබනයේ සංයුතාව දෙක වෙන්නේ නැති X ගෙන් දෙක වෙන්න ඇති. ඊට පස්සේ පුතේ මේ දෙකට දෙක කැපිලා යනවා ඇති. ඉතින් යටින් ඊළඟ X ගේ සංයුතාව කීයද පුතේ? දෙකයි. අද ඔක් කරගන්න. මේකත් ලියන්නේ X ගේ කාබනේට් කියලා ලියලා කාබනේට් කියන්නේ CO3 ඍණ දෙක කියලා ලියලා ඒක කාබනේට් වල සංයුතාව දෙකනේ පුතේ. ඒක කාබනේට් වල සංයුතාව දෙකනේ. તો ඔතනින් දෙක ලියන්න. එතන දෙක ලියනවනේ. එතන x ගෙත් දෙක වෙන්න ඇතිනේ. එතන දෙකයි දෙකයි කැපෙනවා ඇතිනේ. දෙකයි දෙකයි කැපුණම යටින් එකක්වත් ලියන්නේ නැහනේ. එහෙනම් x ගේ සංයුතාව අනිවාර්යෙන් දෙකයි. ලියන්න. x ගේ සංයුතාව දෙකයි. සල්ෆේට් SO4 ඍණ දෙක. සල්ෆේට් SO4 ඍණ දෙක. කාබනේට් CO3 ඍණ දෙක. එහෙනම් කාබනේට් දෙක වෙන්න ඇති x ගෙත් දෙක වෙන්න ඇති. දෙකයි දෙකයි කැපෙනවා වෙන්න ඇති. එතකොට යටින් ලියන්නේ නැහැනේ පුතේ එකක්වත්. ඒක තමයි XC3 උනේ. X ගේ සංයුතාව දෙකයි. එහෙනම් X ගේ ඔක්සයිඩය කියන්නේ XO. ඔක්සයිඩ් කියන්නේ මූ අල්ඩහයිඩ් ඔක්සයිඩය XO. X ගේ සංයුතාව දෙකයි. ඔක්සිජන් ගේ දෙකයි.
දෙකට දෙක කැපෙනවා උත්තරේ XO. ඒකයි මම chat එකට දාන්න කිව්වේ. මේක XO කියලා ලියන්න පුළුවන් නේ පුතේ උත්තරේ. XO. පේනව නේද අමතක කරලා තියෙන විදිහ. අමතක කරලා තියෙන පේනවනේ මේකේ. එතන මෙන්න මේකේ අපි ආයෙත් කිව්වොත් පුතේ X ගේ කාබනේටයේ සූත්‍රය XCO3. ළමයා බලුවා අනේ මේ යටින් X ගේ යටින් මොකුත් ලියලත් නැහැ. X ගේ යටින් මොකුත් ලියලත් නැහැ. කාබනේට යටින් ඉලක්කමක් ඇවිල්ලත් නැහැ. මේ තැන් දෙකට ඉලක්කම් දෙකක් එන්නේ නැහැ කියන්නේ මේ උඩින් ඒවා කැපිලා ගිහිල්ලා. කැපිලා යන්න නම් කාබනේට්ල සංයුතා දෙකයි. නෑ X ගෙත් දෙක වෙන්න ඇති. දෙකට දෙක කැපෙන්න ඇති. එතකොට යටින් ලියන්නේ නෑනේ. එහෙනම් x ගේ සංයුතාව දෙක වෙන්න ඇති. x ගේ දෙක වෙන්න ඇති කාබනේට් ගේ දෙකයි 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 කැපෙනවා. යටින් ලියන්නේ නැහැ. ඒකයි XCO3 කියලා ආවේ. දැන් x ගේ සංයුතාව දෙකයි x ගේ සංයුතාව දෙකයි ඔක්සිජන් වල දෙකයි 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 කැපෙනවා. උත්තරේ XO. උත්තරේ XO. හරි. පුතේ මට මේක මෙහෙමයි ඒක තේරුණාද අපි පුතාලට? මේක තේරුණා. මේක තේරුණා. මේක තේරුණා. හරි. පුතේ පොඩ්ඩක් ඔය මේ ඔයා මේ ඔය ෂෝට් නෝට් පොතේ පොඩ්ඩක් මෙන්න මෙහිම ලියන්න ෂෝට් නෝට් පොතේ ෂෝට් නෝට් පොතේ ෂෝට් නෝට් පොතේ ලියන්න මෙන්න මේ රසායනික සූත්‍රය ලියන්න බලන්න ෂෝට් නෝට් පොතේ ලියන්න පුතේ මේ රසායනික සූත්‍රය මැග්නීසියම් නයිට්‍රේට් ලියන්න මැග්නීසියම් නයිට්‍රේට් මැග්නීසියම් නයිට්‍රේට් මැග්නීසියම් නයිට්‍රේට් මේ රසායන සූත්‍රය ලියන්න පුතේ අලියන්න මැග්නීසියම් නම් Mg මැග්නීසියම් නම් Mg පුතේ නයිට්‍රේට් නම් N උසටම O NO3 ඍණ මැග්නීසියම් නම් Mg නයිට්‍රේට් නම් NO3 ඍණ මේක NO3 ඍණ පුතේ ඊට පස්සේ සංයුතාව ලියන්න මැග්නීසියම් සංයුතාවේ දෙකයි පුතේ දෙකයි මැග්නීසියම් දෙකයි කියන දන්නේ නැති සංයුතාව දෙවෙනි කාණ්ඩේ නයිට්‍රේට් වල එකයි මැග්නීසියම් සංයුතාව දෙකයි නයිට්‍රේට් වල එකයි ආරෝපණයේ ඍණ නම් සංයුතාව එකයි දැන් යට මාරු කරලා ලියන්න දැන් මැග්නීසියම් යට එනවා පුතේ මෙන්න මේ එක නයිට්‍රේට් වල එක ලියන්නේ නැහැ හැබැයි නයිට්‍රේට් ගාන දෙකක් වෙන්න ඕනේ. ඉතින් නයිට්‍රේට් ගාන දෙකක් නම් මෙහෙමයි කරන්නේ. NO3 කියලා දාලා මේකට වරහනක් දාලා දෙකක් දාන්න. දැන් මැග්නීසියම් නයිට්‍රේට් MgNO3 දෙවරක්. MgNO3 දෙවරක්. MgNO3 දෙවරක්. MgNO3 දෙවරක්. තව එකක් කරන්න. ඒවල ඒහි ඔක්සයිඩේ සූත්‍රය මේ ගාන ලියාගන්න ඊන ප්‍රශ්නේ. ඒහි ඔක්සයිඩේ සූත්‍රය එහි ඔක්සයිඩේ සූත්‍රය AO නම් ඒහි නම් ඒවල ෆොස්ෆේටේ සූත්‍රය කුමක්ද? ඒවල ෆොස්ෆේට්
ඊවල පොස්පේටයේ සූත්‍රය කුමක්ද? ඊවල පොස්පේටයේ සූත්‍රය කුමක්ද? කරන්න බලන්න මට උත්තරයක් ගන්න පුතේ. ඒවල ඔක්සයිඩයේ සූත්‍රයේ AO නම් එවන්න අමාරු ඒ පුතේ මේක. ඒවල පොස්පේටයේ සූත්‍රය. අමතක කරලා තියෙන්නේ. ඉතින් ඒවල පොස්පේටය. නම් ඒවල පොස්පේටයේ බලමු පුතේ. එහෙ ඔක්සයිඩේ මේ AOනේ. එහෙවල ඔක්සයිඩේ AO. දැන් පුතාලා දැනගන්න ඕන දැන් මේ AO නම් දැන් මෙතන යට මුකුත් නැහැනේ. අපි දන්න ඔක්සිජන් වල සංයුතාව දෙකයි කියලා. ඔක්සිජන් වල දෙකයි. ඔක්සිජන් වල දෙකයිනේ. එහෙනම් ඉතින් අනිවාර්යෙන් ඒ වලත් දෙක වෙන්න ඇති නේද පුතේ? ඊට පස්සේ මේ දෙකට දෙක කැපෙනවා යටින් මුකුත් ලියන්නේ නැහැ. එහෙනම් අපි ගන්නවා ඒ වල සංයුතාවය දෙකයි කියලා. එහෙනම් ඒ වල සංයෝජතාවය දෙකයි. ඒ වල සංයුතාව දෙක තමයි. ඒ O කියන්නේ ඔක්සිජන් දෙකයිනේ පුතේ. ඒතර ඒ වලත් දෙක වෙන්නේ නැති. දෙකට දෙක කැපෙනවා ඇති. යටින් ලියන්නේ නැතිව ඇති. ඒකේ සංයුතාව දෙකයි. අහන ඒ වල පොස්පේටය. අලියන් ඒ පොස්පේටය නම් පුතේ P උසටම O PO4 ඍණ 3. PO4 ඍණ 3. පොස්පේට් PO4 ඍණ 3 පාඩම් කරගන්න. සල්ෆේට් SO4 ඍණ 2, නයිට්‍රේට් NO3 ඍණ, කාබනේට් CO3 ඍණ 2, පොස්පේට් PO4 ඍණ 3. දැන් පුතේ අපි මේක සංයුතා ලියමු. දැන් ඒ වල සංයුතාවේ දෙකයි. අපි හොයාගත්ත දෙකයි. ඔක්සයිඩේ AO නම් ඔක්සිජන් සංයුතාව දෙකයි නම් ඒ වලත් දෙකයි. ඊට පස්සේ අපි සංයුතා බලමු. ඒ වල සංයුතාව දෙකයි පොස්පේට් වල 3යි. ආරෝපණය නැතු ඉලක්කම ගත්තොත් සංයුතාව. දැන් මාරු කරන්න. ඒ යටට එනවා පුතේ. ඒ යටින් එනවා මේ පොස්පේට් වල 3. පොස්පේට් ගාන දෙකක් එන්න ඕනේ. ඒතර අපි කරන්න පුතේ ඒ වල සංයුතාව දෙකයි නම් පොස්පේට් ගාන දෙකක් වෙන්න ඕනේ. PO4 දාලා වරහන දාලා මේම් එක දෙක දාන්න. ඒ ගාන 3යි පොස්පේට් ගාන 2යි. ඒ ගාන 3යි පොස්පේට් ගාන 2යි. ඒ ගාන 3යි පොස්පේට් ගාන 2යි. A3PO4 දෙවරක්. ඔන්න ඇල්විනේ. ඒ වල පොස්පේටය A3PO4 දෙවරක්. හරි නේද පුතේ? දැන් අපිට පුතේ දැන් ඊට පස්සේ තියෙනවා මේ ඔයාට අයනීකරණ ශක්ති විද්‍යුත් ඍණතා අර්ථකථනය කිරීම ඒකේ ප්‍රස්ථාර ඇඳීම පොඩ්ඩක් පුතේ අදට මට ඒක කරගන්න අමාරු ගතියක් තියෙනවා මේ මම 9ට අදට පන්තිය නවත්තනවා එතකොට පුතේ මම ලබන සතියේ දැන් ඔයාලට ඊනක ටියුට් එක එනවා මම අයනීකරණ ශක්ති විද්‍යුත් ඍණතා ඔයාලට අර වියුගත පේපර් එකේ ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්න ටික කරනකොට ඒ ඔක්කොම ටික එකවර කරලා දෙන්නම් පුතේ එහෙනම් අදට මම පන්තිය නවත්තනවා පුතේ අපි 9 වෙනකොට පොඩ්ඩක් අද පන්තිය නවත්ත ගන්න අවශ්‍යතාවයක් තියෙනවා මට. එහෙනම් පුතේ අදට අපි පන්තිය නවත්තමු නේද? රයිට්? ඔයාලට මොනවාරි පුතේ තියෙනවා නම් මට